අයිබෝන් අගේ මල්ලි ඉතින් අද අපිට කතා කරන්න තියෙන්නේ ලොජික් ගේට් පාර්ට් 2. ඉතින් ඔයාලා මේ වෙනකොට ලොජික් ගේට් පාර්ට් 1 බැලුවේ නැත්නම් ඔයාලට උඩ තියෙන කාඩ් එකකින් ගිහින් ලොජික් ගේට් පාර්ට් 1 බලලා එන්න පුළුවන්. මොකද ලොජික් ගේට් පාර්ට් 1 එකේදී අපි බේසික් ලොජික් ගේට්ස් ටික කතා කරලා ඉවර කරා. ඒ කියන්නේ and or not කියන ගේට්ස් ටික කතා කරලා ඉවර කරා. ඒ වගේම ලොජික් ගේට් එකකට අදාළව කොහොමද සත්‍යතාවයක් අඳින්නේ කියලා ඒකෙදි කතා කරලා තියෙනවා. ඉතින් ගොඩක් වැදගත් කරුණු ටිකක් ඒකෙත් කතා වුණ නිසා ඔයාලා ඒකත් බලලා ඇවිල්ලා මේක බලනවා නම් වඩාත් හොඳයි කියලා මම විශ්වාස කරනවා. ඉතින් අද අපිට කතා කරන්න තියෙන්නේ බේසික් ලොජික් ගේට්ස් ඉවර කරලා කම්බිනේෂනල් ලොජික් ගේට්ස් කියන පාර්ට් එක තමයි අද කතා කරන්න තියෙන්නේ. ඉතින් ඔයාලට මේ බේසික් මොකද්ද මේ කම්බිනේෂනල් ලොජික් ගේට්ස් වලදී කතා කරන්න ලොජික් ගේට් වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි NAND ගේට් එක, අනිත් එක තමයි NOR ගේට් එක. ඉතින් මේ දෙක ගැන කතා කරලා අපිට පුළුවන් කොහොමද බූලියානු ප්‍රකාශනයකට අදාළව සත්‍යතාවයක් හදන්නේ, එපාර ලොජික් සර්කිට් එකකට අනුව කොහොමද සත්‍යතාවයක් හදන්නේ, ඒ වගේම ලොජික් සර්කිට් එකක් දිහා බලලා බූලියානු ප්‍රකාශයක් ගොඩනගන්නේ කොහොමද කියලා ක්‍රම තුනක් තියෙනවා. කියන්නේ ඉගෙන ගන්න දේවල් තුනක් තියෙනවා. ඔය බූලියානු ප්‍රකාශය සත්‍යතාවයක් සහ ලොජික් සර්කිට් අතර තියෙන සම්බන්ධතාවයත් එක්ක. ඒකත් අපිට කතා කරගන්න පුළුවන් මේ කියලා මම විශ්වාස කරනවා. ඉතින් අපි වැඩි පටන් අරන් බලමු කොහොමද මේක මේ යන්නේ කියලා. එතකොට මොන හරි ගැටලුවක් තිබ්බොත් ඔයාලට පුළුවන් group එකට message එකක් දාන්න, නැත්නම් මට private message එකක් දාලා ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න පුළුවන්. හරි, එහෙනම් අපි වැඩේ පටන් ගමු. ඔක්කොටම කලින් මම ටියුට් එක පොඩ්ඩක් පෙන්නලින්නම් ඔයාලට. ටියුට් එකේ ටියුට් එක හරි පේනවා ටියුට් එක ඔයාලට. ඉතින් අපිට තියෙන්නේ අද වෙන සංයුක්ත තාර්කික ద్వාර වලින් වැඩේ පටන් ගන්න. එතකොට සංයුක්ත තාර්කික ద్వාර කියන එක පොඩ්ඩක් අපි කියවලා බලමු. යම් යම් උපකරණ සඳහා අවශ්‍ය සංකීර්ණ තර්කන නිර්මාණය කර ගැනීම සඳහා මූලික තාර්කික ద్వාර සංයුක්ත කර සාදා ගන්නා ద్వාර සංයුක්ත තාර්කික ద్వාර වේ. පැහැදිලිද? යම් යම් උපකරණ සඳහා අවශ්‍ය සංකීර්ණ තර්කන නිර්මාණය කර ගැනීම සඳහා මූලික තාර්කික ద్వාර සංයුක්ත කර සාදා ගන්නා ద్వාර සංයුක්ත තාර්කික ద్వාර වේ. ඒ කියන්නේ දැන් මම ඔයාලට මතක ඇති ලොජික් ගේට් පාඩම් පටන් ගද්දී මුලින්ම උදාහරණයක් කිව්වා අර ෂීට් බෙල්ට් එකේ එලාම් සිස්ටම් එක. ෂීට් බෙල්ට් එකක් දාලා නැත්නම් එලාම් එකක් වදිනවා කියලා ෂීට් බෙල්ට් එකේ එලාම් සිස්ටම් එක ගැන උදාහරණයක් ගත්තනේ. ඒ වගේ කට්ටිය සංකීර්ණ දෙයක් තමයි. ඒ වගේ සංකීර්ණ දැන් ඊටත් වඩා සංකීර්ණ තර්කන හදාගෙන අපිට නිගමනයන් වලට එළඹෙන්න වෙන්න පුළුවන්. අන්න ඒ වගේ අවස්ථාවල කියන්නේ සංකීර්ණ තර්කන හදාගන්න ඕන අවස්ථාවලට අර මූලික තාර්කික ద్వාරය කියන්නේ and or not කියන ඒවා එකතු කරලා and or not මෙන්න මේ මූලික තාර්කික ద్వාර එකතු කරලා අපිට හදාගන්න වෙන තාර්කික ద్వාර තමයි සංයුක්ත තාර්කික ద్వාර කියන්නේ. කියන්නේ අර මූලික තාර්කික ద్వාර වලින් හදාගන්න තර්කන පරිපත වලට වඩා සංකීර්ණ තර්කන පරිපත හදාගන්න වුණාම මූලික තාර්කික ద్వාර වලින් කීපයක් එකතු කරලා හදාගන්න තාර්කික ద్వාර තමයි සංයුක්ත තාර්කික ద్వාර කියන්නේ. එතකොට මෙතනදී අපි කතා කරනවා NAND සහ NOR කියලා සංයුක්ත ద్వාර දෙකක්. එතකොට මේ දෙකම හැදෙන්නේ මම පොදුවේ කියන්නම්. ඉස්සෙල්ලම NAND එක කතා කරොත් NAND එක හැදෙන්නේ NOT එක සහ AND එක එකතු වෙලා. හරිද? ඊට පස්සේ NOR එක හැදෙන්නේ NOT එක සහ OR එක එකතු වෙලා. ඔන්න ඔය විදිහට සංයුක්ත මේ මූලික තාර්කික ద్వාර දෙකක් එකතු කරන් තමයි මෙන්න මේ සංයුක්ත තාර්කික ద్వාර හැදෙන්නේ. හරිද? එතකොට අපිට කතා කරන්න තියෙනවා NAND සහ NOR ගැන වෙන වෙනම. හරි. අපි වැඩි කතන්දර නැතුව පටන් ගමු අපේ පාඩම. එතකොට අපි මුලින්ම NAND ගේට් එක ගැන කතා කරනවා. ඔයාලට මතක ඇති අපි and or not කියන ගේට් කතා කරා ලස්සනට මේ ඩයග්‍රෑම් තුනත් එක්ක. කියන්නේ සිම්බල් එක කියන්නේ ගේට් එකේ සිම්බල් එක. ඊට පස්සේ මේ අයිනින් සත්‍යතාවගුව ඇඳ මැද විද්‍යුත් පරිපතේ ඇඳ. එතකොට අපි විද්‍යුත් පරිපතේ දිහා බලාගෙන සත්‍යතාවගුව පිරෙව්වා. ඒ වගේ මේකෙදිත් තියෙනවා ඔයාලට රූප හතරක් ඇඳ ගන්න. ඔයාලා ටියුට් එකේ රූප අඳින්න ඉඩ තියලා තිනවා. ඒ ඉඩ බැලන්ස් කරගෙන රූප හතරක් අඳින්න තියෙනවා. ඒ තමයි පළවෙනියටම ගේට් එකේ සිම්බල් එක. ඊට පස්සේ ගේට් එක හැදෙන්න දායක වෙලා තියෙන මූලික තාර්කික ద్వාර දෙක. ඒ කියන්නේ අර හැදිලා තියෙන සැකැස්ම ඇඳ ගන්න වෙනවා. ඊට පස්සේ
විද්‍යුත් පරිපථය ඇඳ ගන්න ඕන. ඒකට අනුව සත්‍යතාවක අපි පුරවන්න ඕන. එතකොට මෙන්න මේ රූප හතර ඇඳ ගන්නවා. ඔයාලට ටියුට් එක ඉඩ දීලා තියෙනවා. ඉතින් අපි පිළිවෙලට අර කලින් කරා වගේ ලස්සනට මේ වැඩේ කරගෙන යන්. මුලින්ම අපිට කතා කරන්න තියෙන්නේ NAND ගේට් එක. ටියුට් එකේ පොඩි මිස්ටේක් එකක් වෙලා තිනවා. ගේට් දෙකටම NAND කියලා තමයි වැදිලා තියෙන්නේ. හරිද? ඒතකොට අපි මුලින් NAND ගේට් එක කතා කරමු. ඊළඟට NOR ගේට් එක කතා කරමු. එතකොට මේ NOR ගේට් එක පටන් ගත්තට පස්සේ ඔයාලා මේ NAND ගේට් එක ගාව තියෙන NAND කියන එක කපලා NOR කරගන්න ඕන. ඒක ටියුට් එකේ පොඩි මිස්ටේක් එකක්. හරි. NAND ගේට් එක. මම NAND ගේට් එකේ සිම්බල් එක අඳින්නම් ඉස්සෙල්ලා. එතකොට මේක හරියට AND ගේට් එකම තමයි. හරිද? AND ගේට් එකේ මෙන්න මේ අවුට්පුට් එක ගාවින් මෙන්න මේ වගේ පොඩි බෝලයක් දාන එක තමයි මේ NAND ගේට් එකේදී වෙනසකට වෙන්නේ. පේනවද? ඔව්. හරියටම පේනවා. හරි ගානටම තමයි තියෙන්නේ. එතකොට අවුට්පුට් එක අපි දාමු Q කියලා. හරිද? අපි වෙන කලිනුත් ගත්තේ Q කියලානේ. එතකොට ඔන්න ඔය විදිහට තමයි NAND ගේට් එකේ සිම්බල් එක වෙන්නේ. මම ඒක ලියන්නම්. ඔන්න ඔය විදිහට සිම්බල් එක තියෙනවා. වෙනසකට උනේ AND ගේට් එකත් AND ගේට් එකම තමයි. AND ගේට් එකට මෙන්න මේ බෝලේ වැට්ට අවුට්පුට් අවුට්පුට් එක පැත්තට මෙන්න මේ වගේ පොඩි බෝලයක් වැට්ටා. එතකොට ඔය NAND ගේට් එකේ සිම්බල් එක. එතකොට NAND ගේට් එක හැදෙන්න මම කිව්වා එකතු වෙලා තියෙන්නේ NOT ගේට් එක සහ AND ගේට් එක කියලා. එතකොට මේකෙදි වෙන්නේ AND ගේට් එකෙන් එළියට එන අවුට්පුට් එකක් තියෙනවනේ. AND ගේට් එක ගැන දැන් කතා කරා. AND ගේට් එකෙන් එළියට එන අවුට්පුට් එක අනිත් පැත්ත හරවල තමයි දෙන්නේ මේ NAND ගේට් එකේදී අවුට්පුට් එක විදිහට. ඒ කියන්නේ මෙන්න මේ විදිහට තමයි මේකේ සැකැස්ම තියෙන්නේ. ඔන්න ඔය විදිහට AND ගේට් එක තියෙනවා. මේ AND ගේට් එකෙන් එළියට එන අවුට්පුට් එක NOT ගේට් එකකින් එළියට ගියාම තමයි NAND ගේට් එක හැදෙන්නේ. එතකොට මෙතන දිනනවා AB කියලා AB කියලා මේ ඉන්පුට් දෙක උතනින් ඔය විදිහට එනවා. හරිද? දුණා වගේනේ. පේනවාද රතු පැහැෙන් ගහපු ඉර? පේන්නේ නැහැ නේ ටිකක් අවුල්. කමන්නේ. අපි ඒක මේ ওই විදිහට කරගෙන යන් මේ එතන ඉතින් වෙන් කිරීම විදිහටනේ මම ඉර ගැහුවේ. යන්තම් පේනවා. ලයිට් එළියත් එක්ක ඒක චුට්ටක් පේනවා අඩුයි. එතකොට මෙන්න මේ විදිහට AND ගේට් එකෙන් එළියට යන අවුට්පුට් එක මම මෙතනින් Q1 කියලා දාන්නම්. මේ Q1 එක NOT ගේට් එකක් ඇතුලෙන් ගියාම Q විදිහට එළියට එනවා. Q1 විදිහට එළියට ආපු එක NOT ගේට් එකක් ඇතුලෙන් ගියාම Q1 වෙන්නේ නැහැ. මම එතනින් අදහස් කරේ මේ AND ගේට් එකෙන් එළියට එන එක Q1 නම් ඒ Q1 කියන එක NOT ගේට් එකක් ඇතුලෙන් ගිහිල්ලා තමයි මෙන්න මේ NAND ගේට් එකට අදාළ Q ප්‍රතිදානය ලැබෙන්නේ කියලා. හිතන්නකෝ AND ගේට් එකෙන් එළියට 1 කියලා ප්‍රතිදානයක් ආවා කියලා. එහෙනම් මේක මෙතන මේ NOT ගේට් එකක් ඇතුලෙන් ගියාම බිඳුව විදියට එන්නේ. එතකොට ඔයාලට දැන් තේරෙනවා ඇති මේ NAND ගේට් එකේ අවුට්පුට් එක වෙන්නේ AND ගේට් එකේ ප්‍රතිවිරුද්ධ ප්‍රතිදානය කියලා. එතකොට ඔයාලට මතක ඇති AND ගේට් එකේ සත්‍යතාව ගුහාවේ බිංදු දෙකක් නම් බිඳුවයි 1යි නම් ඒත් බිඳුවයි 1.0යි නම් ඒත් බිඳුවයි 1.1යි නම් 1 ආවා. මේ තියෙන්නේ A B Q1 කියන එක. එතකොට NAND ගේට් එකේදී වෙන්නේ මේකේ අනිත් පැත්ත කියලා ඔයාලට පැහැදිලි ඇති. එතකොට NAND ගේට් එකේදී දැන් AND ගේට් එකේදී අවුට්පුට් එක බිඳුව විදියට ආවම මේ බිඳුව මෙතන එළියට ගියාම Q විදියට එනවා 1. මේ බිඳුව මේ NOT එක ඇතුලෙන් ගියාම 1 වෙනවා. මේ බිඳුව NOT එක ඇතුලෙන් ගියාම 1 වෙනවා. මේ සම්පූර්ණ මේ දැන් මේ අන්තිම එකේදී AND ගේට් එකේදී ආවේ 1 කියලා උත්තරයක් මේ. මේකය මේ NOT ගේට් එක ඇතුලෙන් ගියාම බිඳුව වෙනවා. එතකොට Q ප්‍රතිදානයේ විදියට මෙන්න මේක අපිට සලකන්න පුළුවන් AND ගේට් එකේ. මේක මම ඉස්සරහට අඳිනවා විද්‍යුත් පරිපථයත් එක්ක කතා කරලා මම මේ ඔයාලට පොඩි හින්ට් එකක් විදිහට කිව්වේ AND ගේට් එකේ ප්‍රතිවිරුද්ධ ප්‍රතිදානය තමයි NAND ගේට් එකේදී ලැබෙන්නේ කියලා. මොකද NAND ගේට් එක හැදිලා තියෙන්නේ AND ගේට් එක පිටිපස්සට NOT ගේට් එකක් එකතු වෙලා. හරි. මම මේ සත්‍යතාවක ඉස්සරහට අඳිනවා. මම ඒ නිසා මේක මම මේ අර වල පැහැදිලි කරගෙන යද්දි නිකන් තේරුම් ගන්න පුළුවන් වෙනනේ කිව්වේ. එතකොට මෙතන තියෙනවා AND ගේට් එක ඒකත් එක්ක NOT ගේට් එකක් එකතු වෙලා තමයි මේ NAND ගේට් එක හැදෙන්නේ. හරිනේ. ඊට පස්සේ අපි මේක විද්‍යුත් පරිපථය අඳින්න ඕන. විද්‍යුත් පරිපථය අඳින්න ඕන. එතනන් මම ඉරක් ගැහුවා. වෙලාවට පේනවා. කමන්නේ. මේක එච්චර ලොකුට පේන්න ඕනේ නෑනේ. එතකොට විද්‍යුත් පරිපථයේ ඇත්තටම කිව්වොත් මම විද්‍යුත් පරිපථය මෙතනින් අඳින්නම්. විද්‍යුත් පරිපථය මෙතනින් අඳින්නම්. මට මෙතන ඉඳන් මේ හරිය ඉඳන් මේ හරියට වෙනකන් අඳින්න මම මෙතනින් විද්‍යුත් පරිපථය අඳින්නම්.
එහෙම නැත්නම් මෙතනින් අඳිනවද? නෑ මම මෙතනින් විද්‍යුත් පරිපථය අඳිනවා. හරිද? විද්‍යුත් පරිපථය මෙහෙමයි. විද්‍යුත් පරිපථයේ තියෙන්නේ අත්‍තරම කිව්වොත් මෙන්න මේ විදියට බල්බ් එකක් තියෙනවා. ඒකට සමාන්තරව අපේ ස්විච් දෙකක් තියෙනවා. මං කිව්වනේ AND ගේට් එකේදී ස්විච් දාලා තියෙන්නේ ශ්‍රේණිගතව කියලා. ඒතකොට මෙතනත් මේ AND ගේට් එකක් ඇතුළත් වෙන නිසා මේකෙත් තියෙනවා ශ්‍රේණිගතව. මෙන්න මේ විදිහට බැටරියකුත් තියෙනවා. හරිද? හරි. එතකොට ඔන්න ඕක තමයි විද්‍යුත් පරිපථය AND ගේට් එකට අදාළව. AND ගේට් එකට අදාළව විද්‍යුත් පරිපථය ඕක. හරි. එතකොට දැන් අපි මේකට අදාළව සත්‍යතාවගුව අඳිමු. අඳින්න කලින් මම මෙතනට දාන්නම් මේ තියෙන්නේ A ආදානයේ විදිහට සලකපු A ස්විච් එක, මේ තියෙන්නේ B ආදානයේ විදිහට සලකපු B ස්විච් එක කියලා. හරිද? දැන් මම සත්‍යතාවගුව එහා පැත්තෙන් අඳින්නම්. සත්‍යතාවගුව අඳිද්දී අපි ඔයාලට මතකයි බේසික් ලොජික් ගේට් වල සත්‍යතාවගුව අඳිද්දී අපි මුලින්ම තීරු ගාන හොයාගත්තා. තීරු ගාන හොයාගත්තේ කොහොමද? දීලා තියෙන ආදාන ගාන තියෙනවනේ. මේ AND ගේට් එක මේකනේ. NAND ගේට් එක මේකනේ. ඒතකොට දීලා තියෙන්නේ ආදාන දෙකයි. ඒ ආදාන දෙකට එකක් එකතු කරලා තීරු 3ක් විදියට තමයි අපි සත්‍යතාවගුව ඇඳේ. ඒ කියන්නේ ආදාන ගාන 2යි නම් ඒකට එකක් එකතු කරලා තීරු ගාන හොයාගත්තා. ආදාන ගාන 5යි නම් ඒකට එකක් එකතු කරලා තීරු ගාන හොයාගත්තා. ඒතකොට දැන් මෙතන ආදාන ගාන 2යි එකක් එකතු කරලා අපි තීරු 3ක සත්‍යතාවගුවක් අඳින්න ඕන. මම තීරු 3ක සත්‍යතාවගුවක් අඳින්නම්. පොඩ්ඩක් ඇද වුණා. ගන්න එපා. හරි. මම තීරු 3ක සත්‍යතාවගුවක් ඇඳලා ඊට පස්සේ අපි බලන්න ඕන සත්‍යතාවගුව අඳිද්දී ඊළඟට බලන්නේ පේලි ගණන. එතකොට පේලි ගණන හොයන්න සූත්‍රයක් තිබ්බා ඔයාලට මතක ඇති ගිය සෙෂන් එකේ කතා කරා 2n. එතකොට n විදිහට දාන්නේ ආදාන ගණන. එතකොට මේකේ ආදාන 2යි. එතකොට 2n කියද්දී 2n විදිහට කියන්නේ 2n. එතකොට මේ n විදිහට දාන්නේ අපි මෙතනට 2. ඒ කියන්නේ 2 2යි සමානයි 4යි. පේලි 4යි. පේලි 4ක තීරු 3ක සත්‍යතාවගුවක් අඳින්න ඕන. මම ඉතින් මේක සම්පූර්ණ කරන්නම් පේලි 4ක් සහ තීරු 3ක් විදියට. ඔන්න දැන් මම සත්‍යතාවගුවේ ෆෝමැට් එක ඇඳලා ඔයාලට පේනවා ඇති. ඊට පස්සේ අපි තීරු ටික නම් කරගමු. මේ තියෙන්නේ A ආදාන තීරුව, මේ තියෙන්නේ B ආදාන තීරුව, මේ තියෙන්නේ Q ප්‍රතිදාන තීරුව. මම ඔයාලට පැහැදිලි වෙන්න මෙන්න මේ Q1 කියන ප්‍රතිදානයත් මෙතනට දාන්නම්කෝ. Q1 දාන්නම් ඊට පස්සේ Q දාන්න. එහෙම නැත්නම් අපි ওই විදිහට කරමු. හරි. නෑ කමන්නේ. ওই විදිහටම පුරවමු. ඕක මේ දැන් මේ පුරවන්නේ කෙලින්ම NAND ගේට් එකට අදාළ සත්‍යතාවගුව. හොඳයි. NAND ගේට් එකට අදාළ සත්‍යතාවගුව තමයි පුරවන්නේ. එතකොට අපි ඉස්සෙල්ලම දැන් තීරු ගාන හොයාගත්ත, පේලි ගාන හොයාගත්ත, තීරු ටික නම් කරගත්තා. දැන් අපි ආදාන තීරු ටික පුරවන්න ඕනේ. එතකොට මුලින්ම පුරවන්නේ මොන ආදාන තීරුවද? ප්‍රතිදාන තීරුවට වම් පැත්තේ ආදාන තීරුව. තියෙනවා ප්‍රතිදාන තීරුවට වම් පැත්තේ ආදාන තීරුව. හරි. එහෙනම් ඒක අල්ලගෙන 0.1 0.1 ඒ කියන්නේ එකින් එක මාරු කරා. ඊට පස්සේ මේ පැත්තේ ආදාන තීරුවට අවිලා දෙකෙන් දෙක මාරු කරනවා. අන්න හරි. ඊට පස්සේ අපිට පුළුවන් දැන් ප්‍රතිදාන තීරුව පුරවන්න. හැබැයි ප්‍රතිදාන තීරුව පුරවන්න නම් මෙන්න මේ ලොජික් ගේට් එකේ ක්‍රියාවලිය පැහැදිලි වෙන්න ඕන. ක්‍රියාවලිය පැහැදිලි කරගන්න අපි විද්‍යුත් පරිපථය යන්දා. දැන් විද්‍යුත් පරිපථයට අනුව මෙන්න මේ සත්‍යතාවගුවේ ප්‍රතිදාන තීරුව පුරවමු. එතකොට දැන් අපි බලමු මෙන්න මේ විද්‍යුත් පරිපථය ඇසුරෙන් දැන් ප්‍රතිදාන තීරුව පුරවන්න යන්නේ. පළවෙනියටම කියනවා A සහ B කියන ස්විච් දෙක ඕෆ් කරන්න කියලා. ඒ කිව්වේ මේකනේ මම මේක පොඩ්ඩක් මැකුවා මේ අද වගේ ගතියක් පෙන්වන නිසා පොඩ්ඩක් මකලා යන්දා. මොකද අපිට මේක දිගට මේකෙන්නේ දැන් මේක පුරවන්න වෙන්නේ. ඒ නිසා මම ඒක මකලා හරියට ඇඳලා මේ අද වගේ ගතියක් තිබිච්ච නිසා. හරි. A සහ B කියන්නේ මෙන්න මේ දෙක. ඒතකොට අපිට කියනවා A සහ B කියන ස්විච් දෙකම ඕෆ් කරන්නලු. ඕෆ් කරාම මෙන්න මේ විද්‍යුත් ධාරාව මෙන්න මේ පාරේ ඇවිල්ලා මෙහෙම ගිහින් මෙතනින්
මේ පැත්තට එන්න බලනවා එන්න ආවට වැඩක් නැහැ ස්විච් දෙකම ඔෆ්. ඒ කියන්නේ පාර වහලා තියෙන්නේ. එයා මුලින්ම මේ පැත්තට එන්න දඟලන්නේ. දැන් මේ පැත්තෙන් යද්දි ප්‍රතිරෝධයක් අහු වෙනවනේ. ඒ ප්‍රතිරෝධය මගාරව ගන්න එයා මේ පැත්තෙන් යන්න බලනවා. හැබැයි මේ පැත්තෙන් යන්නද බෑ. ඒ නිසා යාට වෙන යන්න පාරක් නැති නිසා යා මේ පැත්තෙන් යනවා. මේ බල්බ් එක හරහා යද්දි බල්බ් එක පත්තු වෙනවා. නේ? බල්බ් එක හරහා විදුලි ධාරාවක් යද්දි බල්බ් එක පත්තු වෙනවා. බල්බ් එක පත්තු කරන් එයා ආපහු බැටරියට මෙන්න මේ පාර දිගේ එනවා. එතකොට A සහ B කියන ස්විච් දෙකම ඕෆ් වෙලා තියෙන වෙලාවට බල්බ් එක පත්තු වෙනවා. හරිද? බල්බ් එක පත්තු වෙනවා. කියන්නේ Q ප්‍රතිදානය එක වෙනවා. දැන් අපිට කියනවා A කියන ස්විච් එක ඕෆ් කරලා B කියන ස්විච් එක ඔන් කරන්න. ඔන්න මම B කියන ස්විච් එක ඔන් කරා. එතකොට මෙන්න මේ විදියට මෙහෙම ඇවිල්ලා මේ පාරෙන් මෙතනින් පල්ලෙහාට එන්න බලනවා. මොකද මේ පැත්තේ ප්‍රතිරෝධයක් තියෙනවනේ. ප්‍රතිරෝධය තියෙන පාරේ යන්න කැමති වෙන්නේ නැහැ. මේ පැත්තට එන්න බලනවා. ආවට මෙතනින් එහාට යන්න බෑ. ඒ කියන ස්විච් එක වහලා තියෙන්නේ. මෙතනින් එහාට යන්න බෑනේ යාට. ඒ නිසා යා ඉතින් කරන්න දෙයක් නැහැ. යා ඒත් උඩ පාරේ ගිහිල්ලා ආයෙ බැටරියට එනවා. ඉතින් උඩ පාරේ යනවා කියන්නේ බල්බ් එක හරහා විදුලිය යනවා. බල්බ් එක හරහා විදුලිය යනවා කියන්නේ බල්බ් එක ඒ අවස්ථාවෙත් පත්තු වෙනවා. දැන් අපි එනවා තුන්වෙනි අවස්ථාවට. තුන්වෙනි අවස්ථාව කියන්නේ A කියන ස්විච් එක ඔන් කරලා B කියන ස්විච් එක වහන්න කියලා මේ. A ස්විච් එක ඔන් B කියන ස්විච් එක ඔෆ්. එයා මෙහෙම එනවා. මෙහෙම ඇවිල්ලා මෙයා උඩ පාරට යන්න කැමති නැහැ ප්‍රතිරෝධයක් තියෙනවා. ඒ නිසා එයා පල්ලෙහා පාරේ යන්න බලද්දී A ස්විච් එක ඇරලා තියෙන්නේ. කියන්නේ A ස්විච් එක ඔන් කරලා තියෙන්නේ. එයා එකෙන් ගියාට පස්සේ එයාට B එකෙන් එහාට යන්න බෑ. ඉතින් B එකෙන් එහාට යන්න බැරි නම් එයාට යන්න වෙන පාරක් නැති නිසා එයා කරන්නේ ඉතින් ආයේ මේ උඩ පාරේ යනවා. උඩ පාරේ යද්දි ඉතින් බල්බ් එක හරහා විදුලිය යනවා. බල්බ් එක හරහා විදුලිය යනවා කියන්නේ බල්බ් එක පත්තු වෙනවා. එතකොට ඔන්න මේ අවස්ථාවෙත් බල්බ් එක පත්තු වෙනවා. කියන්නේ Q ප්‍රතිදානය එකයි. දැන් අපිට කියනවා A සහ B කියන ස්විච් දෙකම ඔන් කරන්න කියලා. මේ A ස්විච් එකත් ඔන් B ස්විච් එකත් ඔන්. දෙකම ඔන් කරාම මෙයා මෙහෙම යනවා. මෙහෙම ගිහින් එයා උඩ පාරේ යන්න කැමති වෙන්නේ නැහැ. මුලින්ම එයා කැමති වෙන්නේ නැහැ. මේ ප්‍රතිරෝධයක් තියෙනවනේ. එයා පල්ලෙහා පාරේ යනවා යන්න පුළුවන්. B එකෙනුත් යන්න පුළුවන්. එහෙනම් එයා පල්ලෙහා පාරේ ගිහිල්ලා පරිපතේ සම්පූර්ණ කරගන්නවා. හැබැයි බල්බ් එක පත්තු වෙන්නේ නැහැ. මොකද බල්බ් එක හරහා විදුලිය යන්නේ නැහැ. මොකද බල්බ් එක හරහා විදුලිය යන්නේ නැතේ එතන බල්බ් එකේ ප්‍රතිරෝධයක් තියෙනවා. ඉතින් ප්‍රතිරෝධය නැති පාරේ යන්න පුළුවන්නේ. ඔයා ගමනක් යනවා. ගමනක් යද්දී ඔයාට මෙන්න මෙහෙම හිතන්නකෝ. ඔයා යක්ෂි ගමනක් යනවා. ඒ හිතන්නකෝ ඉස්කෝලේ යනවා කියලා. ඉස්කෝලේ යද්දී ඔයාට ඉස්කෝලේ යන්න පුළුවන් පාරවල් දෙකකින්. එකක් තියෙනවා මඩවලවල් තියෙනවා වතුර පිරිච්ච සවුත්තු පාරක්. අනිත් එක හොඳ කාබට් පාරේ යන්න පුළුවන්. එතකොට ඔයා මඩවලවල් තියෙන වතුර පිරිච්ච පාරෙන් යන්න කැමති වෙන්නේ නැහැ. මේ හොඳ පාරෙන් යන්න කැමති. මොකද අර පාර සවුත්තු වෙන්නේ. හැබැයි හිතන්නකෝ අර හොඳ පාරේ කියන්නේ කාපට් කරපු පාර යම් කිසි හේතුවක් නිසා වහලා දාලා කියලා තියෙන්නේ. ඒවට යන්න වෙන පාරක් නිසා පරිස්සමට අර මඩවතුර තියෙන මඩවලවල් තියෙන පාරෙන් යනවා. යන්නම දෙයක් නැති නිසා. ඉතින් මෙයා දැන් බලන්නේ මෙතන ප්‍රතිරෝධයක් තියෙනවනේ. ප්‍රතිරෝධය නැති පාර තමයි මේකේ තියෙන්නේ. ඒ නිසා යා හොඳ පාරෙන් යනවා. ඒකට බල්බ් එක පත්තු වෙන්නේ නැහැ මෙන්න මේ අවස්ථාවේදී. පැහැදිලිද? ඒ අවස්ථාවේදී බල්බ් එක පත්තු වෙන්නේ නැහැ. එතකොට මේ තියෙන්නේ NAND ගේට් එකේ සත්‍යතාව වගුව. මොකේද? NAND සත්‍යතාව වගුව. NAND සත්‍යතාව වගුව. එතකොට දැන් ඔයාලට මේ NAND ගේට් එකේ සත්‍යතාව වගුව AND ගේට් එකේ සත්‍යතාව වගුවත් එක්ක පොඩ්ඩක් සංසන්දනය කරමු අපි. NAND ගේට් එකේ සත්‍යතාව වගුව AND ගේට් එකේ සත්‍යතාව වගුවත් එක්ක පොඩ්ඩක් සංසන්දනය කරමු. ඇයි ඒ? මොකද මේ NAND එක හැදිලා තියෙන්නේ AND එකත් එක්කනේ. AND එකයි NOT එකයි එකතු වෙලා තමයි NAND එක හැදිලා තියෙන්නේ. මම මෙන්න මෙතනින් මේ අයිනෙන් පුරවන්නම් AND ගේට් මේක AND ගේට් එකක් කියලා හිතාගෙන සත්‍යතාව වගුව මම මේ පැත්තෙන් පුරවන්නම්. හරිද? AND ගේට් එකක් නම් 0.0 0.1 0.1 දැන් බලන්න මේ තියෙන AND ගේට් එකේ සත්‍යතාව වගුවේ ප්‍රතිදාන තීරුව. හරිද? Q1 කියලා හිතන්නකෝ. මේ තියෙන මෙන්න මේ Q1 A ටයි B ටයි බිඳුව ආපු වෙලාවට Q1 බිඳුවයි. A සහ A ට බිඳුව වෙලා B ට එක ආවහම A ට බිඳුව වෙලා B ට එක ආවහම Q1 ආවා බිඳුවයි. A ට එක වෙලා B ට බිඳුව ආවහම එක්වරක් බිඳුවයි Q1 හොඳේ. A සහ B කියන දෙකම එක වුණාම Q1 එකයි. එතකොට මෙන්න මේ Q1 ට ආපු ප්‍රතිදානය NOT ගේට් එක හරහා ගියාම තමයි NAND ගේට් එකේ ප්‍රතිදානය ලැබුණේ.
එතකොට Q1ට බිඳුව ඇවිල්ලා ඒක not gate එකක් ඇතුලෙන් ගියාම එක වෙනවා. Q1ට බිඳුව ඇවිල්ලා ඒක not gate එක ඇතුලෙන් ගියාම එක වෙනවා. Q1ට බිඳුව ඇවිල්ලා not gate එක ඇතුලෙන් ගියාම එක වෙනවා. Q1ට එක ඇවිල්ලා not gate එක ඇතුලෙන් ගියාම එක බිඳුව වෙනවා. එතකොට මේ තියෙන්නේ කියන්නේ NAND gate එක AND gate එකේ ප්‍රතිවිරුද්ධ අදහස. NAND gate එක AND gate එකේ opposite එක විරුද්ධ අදහස තමයි දෙන්නේ. කියන්නේ AND gate එකේ ප්‍රතිදානය not gate එකක් ඇතුලෙන් ගියාම තමයි NAND gate එකේ ප්‍රතිදානය ලැබෙන්නේ කියලා අපිට පැහැදිලි. මේ NAND gate එක හැදිලා තියෙන්නේ not gate එක සහ AND gate එක එකතු වෙලානේ. මේ not එකේ n එක සහ AND එකේ A and B කියන අකුරු තුන එක්ක අහුවෙලා තමයි NAND කියලා හැදිලා තියෙන්නේ. පැහැදිලිද? හරි. ඔන්න දැන් තියෙනවා NAND gate එකේ symbol එක, NAND gate එක හැදිලා තියෙන විදිහ, NAND gate එකේ සත්‍යතාවය, NAND gate එකට තුල්්‍ය විද්‍යුත් පරිපතය. පැහැදිලිද? දැන් ඔය රූප හතර මම මේ වෙන් කරලා තින්නේ මේක එක, මේක දෙක, මේක තුන, මේක හතර වෙන් කරලා තින්නේ ඔයාලට ටියුට් එකේ අර රූප ටික ඇඳ ගන්න තියෙන හිස් තැන ඔයාලා ඇඳ ගන්න ඕන පැහැදිලිව. හරිද? එතකොට වීඩියෝ එක පෝස්ට් කරලා හරි නැත්නම් දැන් ස්ක්‍රීන්ෂොට් එකක් ගහගෙන හරි ඔයාලා ඒක ඇඳ ගන්න. මොකද වැඩි වෙලාවක් මේකට ගන්න බෑ. ඉතින් මම ගිය සතියේ සෙෂන් එකෙත් ගිය සඳ සෙෂන් එකෙත් මම වෙලාව දීදී වැඩේ කරේ. ටිකක් ඉතින් කාලය ගත වෙනවා වැඩි අපිට කරගන්න පුළුවන් වැඩ ප්‍රමාණය අඩු වෙනවා එහෙම වුණාම. ඒ නිසා මම මේක ස්ක්‍රීන්ෂොට් එකක් ගහ ගන්න ඔයාලා ටියුට් එක print කරගෙන ගන්න තියෙන ටියුට් එක ටිකක් ගල්ලි ඇඳ ගන්න ස්ක්‍රීන්ෂොට් එක ගහලා මේ සෙෂන් එක ඉවර වෙච්ච ගමන්ම කරගන්න ඕන. අමතක වුණාට පස්සේ කළා වැඩක් නැහැ. සෙෂන් එක ඉවර වෙච්ච ගමන් ටක් ගාලා ඇඳ ගන්න මේ මොකද දැන් මම මෙතන කරන්නේ නැත්තේ කාලය ගත වෙන නිසා. හරි ස්ක්‍රීන්ෂොට් එක දාගත්ත කියලා හිතනවා. ඔන්න මම අයින් වෙලා හිටියේ. හරි. දැන් ඔයා දැන් ටියුට් එකේ තියෙනවා හිස් තැන් තුනක්. හිස් තැන් තුනක් නෙමෙයි. ඒ කියන්නේ හිස් පුරව ගන්න හිස් තැනක් තියෙනවා. මෙන්න මේ දැන් පේන හිස් තැන මෙන්න මේ ටික. හරිද? අන්න ඒකේ ඔයාලා ලියා ගන්න ඕන මෙන්න මේ මං කියන ටික. හරිද? මං කියන ටික ඔයාලා ඒකේ ලියා ගන්න ඕන. ඒතර මුලින්ම ලියා ගන්න and සහ not. and සහ not මේ and සහ not මූලික ద్వාර එකතු වීමෙන් 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 NAND gate නැත්නම් NAND ద్వාරය සකස් වේ. and සහ not එකතු වීමෙන් NAND ద్వාරය සකස් වේ. and සහ not එකතු වීමෙන් NAND ద్వාරය සකස් වේ. and සහ not එකතු වීමෙන් NAND ద్వාරය සකස් වේ. හරිද? ඊට පස්සේ AND gate හි ප්‍රතිදානය AND gate හි ප්‍රතිදානය not gate තුලින් යැවීම මගින් AND gate හි ප්‍රතිදානය not gate තුලින් යැවීම මගින් NAND gate හි ප්‍රතිදානය ලබාගත හැක. AND gate හි ප්‍රතිදානය not gate හි තුලින් යැවීමෙන් AND gate හි ප්‍රතිදානය not gate හි මගින් යැවීමෙන් NAND gate හි ප්‍රතිදානය ලබාගත හැක. හරිද? ඒ කියන්නේ AND එකේ ප්‍රතිදානය not එකක් ඇතුලෙන් යවුවාම NAND එකේ ප්‍රතිදානය ගන්න පුළුවන් කියලා කියන්නේ. ඊට පස්සේ අපි කියන්න ඕන සරල නිර්වචනයක් ආදාන සියල්ලම එක වූ පසු ආදාන සියල්ලම එක වූ පසු ප්‍රතිදානය බිඳුව වේ. ආදාන සියල්ල එක වූ පසු ප්‍රතිදානය බිඳුව වේ. ආදාන සියල්ල එක වූ පසු ප්‍රතිදානය බිඳුව වේ. හරිනේ.
හරි. එහෙනම් මේ වැඩේ ඉවරයි. දැන් අපිට ඊළඟට කතා කරන්න තියෙන්නේ no gate එක. මං අරකෙම වෙනස් වෙන්න ඕන තැන් ටික මැකුවා. ආයෙත් ඉන්ටකහනේ මම අඳින්න ඕනේ නැහනේ. මම එහෙම කරා කියලා මේ ඔයාලට පැහැදිලි නැති වෙන්නේ නැහැ. හරිද? පැහැදිලි වෙන්න මම ගන්නවා. හරිද? no gate එක. එතකොට අපි මුලින්ම NAND gate එක කතා කරා වගේ no gate එකේ සිම්බල් එක අඳිනවා. මෙන්න මේ විදියට. ඔන්න ඔච්චරයි වෙනස් වෙන්නේ. දැන් මම මෙහෙම කරන්න කරාම ඔයාලට ලැබෙන තව අවශ්‍ය තමයි NAND gate එකත් එක්ක මේක සංසන්දනය කරගන්න පුළුවන්. හරිද? ඔන්න no gate එකේ සිම්බල් එක. හරිද? එතකොට NAND gate එක හැදුනේ මෙතන AND එකක් සහ NOT එකක් එකතු වෙලා නම් no gate එක හැදෙන්නේ O එකක් සහ NOT එකක් එකතු වෙලා. O එකක් සහ NOT එකක් එකතු වෙලා. O එකක් සහ NOT එකක් එකතු වෙලා. එතකොට ඔන්න ඔය විදිහට no gate එකේ සැකැස්මත් අපිට අඳින්න පුළුවන්. කැත වුණාද? ඊට පස්සේ දැන් මෙන්න මේක විශේෂයි. මේක විශේෂ වෙන්නේ ඔයාලයි ටෙක්ස්ට් බුක් එකේ මේ no gate එකට තුල්‍ය විද්‍යුත් පරිපථයක් දීලා නැහැ. no gate එකට තුල්‍ය විද්‍යුත් පරිපථයක් දීලා නැහැ. ඒතකොට විද්‍යුත් පරිපථයක් නැතුව කොහොමද අපි සත්‍යතාවක පුරවන්නේ? දැන් අපි මෙච්චර වෙලා ආවේ විද්‍යුත් පරිපථයේ ඇසුරෙන් සත්‍යතාවක පිරෙව්වේ. විද්‍යුත් පරිපථයක් නැතුව සත්‍යතාවක පුරවන්න තියෙන්නේ. ඒ නිසා මම මෙතන තුල්‍ය විද්‍යුත් පරිපථය කියන එක මකන මොකද ටෙක්ස්ට් බුක් එකේ නෑ කියන්නේ අපි අමුතුවෙන් ඒක ඉගෙනගෙන තේරුම් නැහැ එක්සෑම් එකට අහන්න තියෙන සම්භාවිතාවය අඩුයි. අපි ඒ නිසා එහෙම අච්චුපතින් පිට එක්සෑම් එකට අහන්න බෑනේ. ඒ නිසා no gate එකට අපි විද්‍යුත් පරිපථය අඳින්න නැතුව ඉමු. මම ඉස්සෙල්ලා ඔයාලට මෙන්න මේ රූපය ඇසුරෙන් මේක පුරවන්න කියන්න. දැන් අපි වෙනද කලින් පිරෙව්වේ විද්‍යුත් පරිපථය ඇසුරෙන් සත්‍යතාවකුයි. හැබැයි දැන් මේකේ විද්‍යුත් පරිපථයක් නැති නිසා මම විද්‍යුත් පරිපථය අඳින්නේ නැහැ. මම මෙන්න මේ රූප සටහන ඇසුරෙන් මේක පුරවනවා. හරිද? මේ රූප සටහන ඇසුරෙන් මේක පුරවනවා. ඊට පස්සේ ඒක පුරවලා ඉවර වෙලා ඒ සත්‍යතාවගුව තහවුරු කරගන්න ටෙක්ස්ට් බුක් එකේ නෑනේ. මම විද්‍යුත් පරිපථ සටහනක් ඇඳලා ඒ ආපු උත්තරේ සහ මේක සංසන්දනය කරලා බලමු. පැහැදිලිද? මම දැන් මුලින් අඳින්නේ නැත්තේ ටෙක්ස්ට් බුක් එකේ නැති නිසා. ටෙක්ස්ට් බුක් එකේ නැති නිසා මම මේ රූප සටහනෙන් තමයි මේක පුරවන්න යන්නේ. හරිද? මේක පුරවලා ඉවරුණාට පස්සේ ඒක සත්‍ය අසත්‍ය බව තහවුරු කරගන්න මම විද්‍යුත් පරිපථයක් ඇඳලා ඒක ඔයාලට උත්තර පෙන්නන්න. හරි. දැන් ඉස්සෙල්ලම අපි සත්‍යතාවක ගුණ දැන් මෙතන ඇඳලා තිබ්බට සත්‍යතාවක ගුණ අඳින්න නම් තීරු ගාන සහ පේලි ගාන හොයා ගන්න ඕනේ. තීරු ගාන හොයාගන්නේ ආදාන ගානට එකක් එකතු කරලා. ඒතකොට A සහ B කියලා ආදාන දෙකක් තියෙනවා. අපි ඔන්න එක තීරුවක් එකතු කරා අවුට්පුට් එකට Q එකට. හරිද? තීරු ගාන මේ පේලි ගාන හොයාගන්නේ ආදාන ගාන දෙකේ n කියන සූත්‍රේ n වෙනුවට ආදාන ගාන දාලා ගන්නවා. දෙකේ n කියද්දී ආදාන 2යි දෙකේ 2 4යි. ඔන්න මං පේලි 4ක සත්‍යතාවක ඇඳා. හරි. දැන් මම මේ රූප සටහන ඇසුරෙන් තමයි මේක පුරවන්න යන්නේ. හැබැයි මේ රූප සටහන ඇසුරෙන් මේක පුරවන්න කලින් මේකේ ආදාන තීරු ටික පුරවන් ඉන්නවා. ආදාන තීරුවක් මුලින්ම පුරවන්න ගන්නේ ප්‍රතිදාන තීරුවට වම් පැත්තේ තීරුව ඉඳලා. ඒතකොට ප්‍රතිදාන තීරුවට වම් පැත්තේ තීරුව 0.1 කියලා එකින් එක මාරු වෙනවා. ඊට වම් පැත්තේ තීරුව 0.211 කියලා තීරු ටික මාරු වෙනවා. පේලි ටික මාරු වෙනවා. හරි. දැන් මම A සහ B කියන එක මෙතනට ආදේශ කරනවා. A වලට 0යි B වලට 0යි. A වලට 0යි B වලට 0යි. 0යි මෙතන O එකක් තියෙන්නේ. හරිද? 0යි Q1ට එනවා උත්තරේ 0යි කියලා. Q1ට හොඳේ. Q1ට. එතකොට Q1ට ආපු බිඳුව not gate එකක් ඇතුලෙන් යවුවාම Qට එනවා 1යි කියලා. එහෙනම් උත්තරේ මෙතනට එන්නේ 1යි. දැන් මම මේ ටික මකනවා. අපිට කලින් ඒවන් මේ රූප සටහනෙන් පුරවන්න තිබ්බ ලස්සනට. හැබැයි ඒවල විද්‍යුත් පරිපථ සටහනක් තිබ්බනේ. ඒකෙම විද්‍යුත් පරිපථ සටහන ඇතුලේ කියලා දුන්නා. දැන් දෙවෙනි අවස්ථාව. ඒකට 0යි B එකට 1යි. එතකොට 0යි 1යි Q1ට එනවා 1. Q1ට. එතකොට Q1ට ආපු උත්තරේ not gate එක ඇතුලෙන් ගියාම Qට එනවා 0යි කියලා. එහෙනම් මෙතනට 0.
ඊට පස්සේ අපිට තුන්වෙනි අවස්ථාවේ කියනවා Aට 1යි Bට 0යි කියලා. Aට 1යි Bට 0. Aකට 1 දානවා B එකට 0 දානවා. 1යි 0යි 1යි Q1ට ආව 1 කියලා Qට එනවා 0 කියලායි. Q1 කියන එක 1 නම් 1 not gate එක ඇතුලෙන් ගියාම 0 බවට පත් වෙනවා ඔන්න. දැන් අපිට කියනවා Aට සහ Bට 1 1 ඒ කියන්නේ Aට සහ Bට දෙකටම 1 දෙන්න කියලා. එතකොට 1යි 1යි එකම තමයි නේ. 1යි 1යි 2යි. එක එකතු කිරීම එක සමානයි 2යි. හැබැයි 2 කියලා එකක් දියුමේ සංඛ්‍යාවල නැති නිසා බයිනරි වල නැති නිසා ඔයාලට සංඛ්‍යා පද්ධති පාඩම තියෙනවානේ. එතකොට බයිනරි වල 2 කියලා එකක් නැති නිසා අපි එතන ගන්න එකම තමයි. හරිද? 1යි 1යි 1යි. ඒ Q1ට ආපු උත්තරේ. Q1ට ආපු උත්තරේ not gate එකකින් යවුවාම මෙතන දෙනවා 0 විදිහට. ඔන්න මං මෙන්න මේ no gate එකේ සැකැස්මට ඇඳපු රූප සටහන ඇසුරෙන් සත්‍යතාවග පිරෙව්වා. හරිද? මේ තියෙන්නේ no gate no hi සත්‍යතාවග. no voi නෙමෙයි හොඳේ. අර Ben 10 එකේ තිබ්බ no voi නෙමෙයි. no hi සත්‍යතාවග. දැන් අපි මේ සත්‍යතාවග තහවුරු කරගන්න අපි මෙතන විද්‍යුත් පරිපථ සටහනක් අඳිමු. විද්‍යුත් පරිපථ සටහනක් හඳිමු. එතකොට විද්‍යුත් පරිපථ සටහනක් අඳිමු. එතකොට ඔයාලට එක්සෑම් එකට හදිසියවත් නිකන් හිතලා රූප විද්‍යුත් පරිපථ සටහනක් අඳින්න කියලා දෙබ්බොත් මෙතන තියෙන විද්‍යුත් පරිපථ සටහනෙන් දාම 100%ක් හරි. හරිද? හදිසියවත් පොතෙන් පිට ඇහුවොත් අහන්න බැරි. එහෙම අහන්න බෑ කියලා කිව්වට කියන්න බෑනේ. ඇහුවොත් අපිට අඳින්න පුළුවන් වෙන්න ඕන නිසා මම මෙතනින් රූප සටහන අඳින්න විද්‍යුත් පරිපථ සටහන. මම ඒක අඳින්නේ මෙන්න මෙතෙන්ට ආපු උත්තර ටික පැහැදිලි කරගන්න විතරයි. එක්සෑම් එකට ඇහුවොත් ඔයාලට දරස් ගාලා අඳින්න පුළුවන්. හරි. මෙන්න මෙහිමයි විද්‍යුත් පරිපථ සටහන දෙන්න ඕන. මෙතෙන් දානවා බල්බ් එකක්. මෙතෙන්ට දානවා ස්විච් එකක්. මෙතෙන්ට දානවා ස්විච් එකක්. මේ තුනම සමාන්තරගතයි. ඊට පස්සේ ඒකට සම්බන්ධ කරන්න ඕන බැටරිය. ඇදයිද? ඇදයි. ඇදයි. ඇදයි තමයි ඉතින් ඇදයි කියලා මොනව කරන්නේ? ඔහොම අපි දැනට බලාගමු. දැන් මම මෙන්න මේ ස්විච් එක A සහ මේ B ස්විච් එක B කියලා නම් කරගන්නවා. එතකොට අපිට පළවෙනි අවස්ථාවේ කියන්නේ A සහ B කියන ස්විච් දෙකම ඔන්න ඔය අවස්ථාවේ කියන්නේ ඕෆ් කරලා තියන්න. කරන්ට් එක මෙහෙම බැටරියෙන් එනවා. එයා බලන උඩ පාරේ යන්න බෑ ප්‍රතිරෝධයක් තියෙනවා. එයා පල්ලෙහා පාරවල් දෙකක් තියෙනවනේ පල්ලෙහා පාරවල් දෙකකින් යන්න try කරනවා යන්න බෑ දෙකම වහලා. දෙකම වහපු නිසා යාට යන්න වෙන පාරක් නැති නිසා යා ගමන කොහොම හරි මෙතෙන්ට වෙලා සම්පූර්ණ කරගන්න බෑ. බල්බ් එක හරහා යනවා බල්බ් එක හරහා විදුලිය යනවා කියන්නේ බල්බ් එක පත්තු වෙනවා. බල්බ් එක පත්තු වෙනවා කියන්නේ Q ප්‍රතිදානය එක වෙනවා. හරිනේ. ඒතර පළවෙනි අවස්ථාව ඔන්න විද්‍යුත් පරිපථය ඇසුරෙන් අපි තාවුරු කරගත්තා. ඒක හරි. දැන් බලමු දෙවෙනි අවස්ථාව. දෙවෙනි අවස්ථාවේ කියනවා B කියන ස්විච් එක ඔන් කරන්නලු. B කියන ස්විච් එක ඔන් කරන්නලු. B කියන ස්විච් එක ඔන් කරාම බලමු අපි මොකද වෙන්නේ කියලා මෙහෙම එනවා කරන්ට් එක මෙහෙම ඇවිල්ලා මෙයා උඩ පාරේ යන්න කැමති නැහැනේ ප්‍රතිරෝධයක් තියෙනවනේ. එයා බලන්නේ ප්‍රතිරෝධය අඩුම පාරේ යන්න. එයා පල්ලෙහා පාරේ බලන පල්ලෙහා පාරේ යන්න බෑ ඒක වහලා තියෙනවා. හැබැයි B එක ඇරලා තියෙන කියන්නේ B ස්විච් එක ඔන් කරලා තියෙනවා. එයා B එක හරහා යනවා බල්බ් එක හරහා කරන්ට් එක යන්නේ. B ස්විච් එක හරහා යද්දී බල්බ් එක හරහා කරන්ට් එක යන නිසා බල්බ් එක පත්තු වෙන්නේ නැහැ. ඒ කියන්නේ Q ප්‍රතිදානය බිඳුවයි දෙවෙනි අවස්ථාවත් හරි. දැන් අපි තුන්වෙනි අවස්ථාව බලනවා. තුන්වෙනි අවස්ථාව කියන්නේ B ස්විච් එක වහන්නලු. තිබ්බ විදියට තියන්නලු. A ස්විච් එක B ස්විච් එක ඕෆ් කරලා A ස්විච් එක ඔන් කරන්නලු. කරන්ට් එක එනවා බැටරියෙන් මෙන්න මේ පාර දිගේ ඇවිල්ලා මෙයා උඩ පාරේ යන්න කැමති. පල්ලෙහා පාර බලනවා පල්ලෙහා පාරේ යන්න පුළුවන්. පල්ලෙහා පාරේ A කියන පාරේ යන්න පුළුවන් නිසා එයා ඒ පාරෙන් ගිහිල්ලා ගමන යාගේ සම්පූර්ණ කරගන්නවා. බල්බ් එක හරහා කරන්ට් එක යන්නේ නැති නිසා බල්බ් එක පත්තු වෙන්නේ නැහැ කියන්නේ තුන්වෙනි අවස්ථාවෙත් බිඳුවයි ඒකත් හරි. දැන් තියෙන්නේ අන්තිම අවස්ථාව. අන්තිම අවස්ථාව කියන්නේ A සහ B කියන දෙකම විවෘත කරන්න කියලා. සංවෘත කරන්න කියලා. දැන් කරන්ට් එක එනවා උඩ පාරේ යන්න කැමති නැහැ ප්‍රතිරෝධයක් තියෙන නිසා. පල්ලෙහා පාරවල් දෙකක් තියෙනවා දෙකෙන්ම යන්න පුළුවන්. එයා ඉතින් එක පාරක් තෝරගෙන යනවා. එයා ඒකින් කැමති පාරක් තෝරගෙන යනවා. ඒ කියන්නේ බල්බ් එක හරහා යන්නේ නැහැ මේ පාරවල් දෙකෙන් එක යන්නේ. එතකොටත් Q ප්‍රතිදානය බිඳුවයි මොකද බල්බ් එක පත්තු වෙන්නේ නැති නිසා. ඒ කියන්නේ අපි
මෙන්න මේ රූප සටහන දිහා බලාගෙන මේ සත්‍යතාවගෝ පිරෙව්වා. ඒ සත්‍යතාවගෝ 100%ක් හරි. ඒක තහවුරු කරගත්තේ මෙන්න මේ විද්‍යුත් පරිපථ සටහන ඇසුරෙන්. එතකොට නංගි මල්ලි ඔයාලා එක්සෑම් එකට දැන් පොතේ නෑ හරිද? පොතේ නෑ නෝ ගේට් එකට තුල්්‍ය විද්‍යුත් පරිපථයක් ඇහුවොත් පේනවද ලියන ඒවා? හරිද? නෝ ගේට් එකට තුල්්‍ය විද්‍යුත් පරිපථය ඔන්න ඕක පොතේ නැහැ. ඕක මම දීපු එකක්. ඉතින් ඔයාලා එක්සෑම් එක නිකන් හිතලා අඳින්න කියලා වගේ දුන්නොත් දෙන්න පුළුවන් මේ වගේ එකක්. ඒ නිසා ඔයාලා ඒකත් මේ ඔය අයිනකින් දාගන්න. හැබැයි පොතේ නෑ හොඳේ. අර අඳින්න ආවොත් කියලා තමයි මන් දුන්නේ. තුල්්‍ය විද්‍යුත් පරිපථය. මම ඒක මකන්න. ඔයාලා දන්නවනේ මේ තියෙන තුල්්‍ය විද්‍යුත් පරිපථය කියන්නේ ඒකයි ලියුවහම කැත වෙනවා. හරිද? හරි එහෙනම්. දැන් එතකොට NAND ගේට් එක සහ NOR ගේට් එකත් ඉවරයි. ඒ කියන්නේ සංයුක්ත තාර්කික ద్వාරත් ඉවරයි. ඊට කලින් ඔයාලා ටියුට් එකේ මෙන්න මේ රූපය ඇඳ ගන්න ඕන තැන. ඒ කියන්නේ ඔන්න පල්ලෙහා. මෙන්න මෙතන. හරිද? මෙන්න මෙතන ඇඳ ගන්න ඕන ඕක. ඇඳ ගන්න කලින් මේ මෙතන තියෙන්නේ NAND ద్వාරය කියලානේ. ඒක කපලා නෝ කරගන්න. මොකද උඩ තියෙන්නේ NAND ద్వාරය. හරිද? නෝ කරගන්න. නෝ කරගෙන මෙතන රූපය ඇඳ ගන්න. මම දැන් ස්ක්‍රීන්ෂොට් එකක් ගහ ගන්න අවස්ථාව දෙන්නම්. ඊටි වෙලාවේදී ගහ ගන්න. දැන් අඳින්න එපා. වෙලා යනවනේ. ඔයාලා උඩ හිස්තැනේ ලියාගන්න මෙන්න මෙහෙම. මම බෝඩ් එක දාන්නම්. දැම්මම ඕනේ නෑනේ. ඔයාලා එතන ලියාගන්න O ගේට් හා NOT ගේට් එකතු වී O ගේට් හා NOT ගේට් එකතු වී O ගේට් හා NOT ගේට් එකතු වී NO ගේට් සෑදේ. O ගේට් හා NOT ගේට් එකතු වී O ගේට් මේ NO ගේට් සෑදේ. O ගේට් එකයි NOT එකයි එකතු වෙලා NO එක හැදෙනවා කියලා කියන්නේ. O ගේට් හා NOT ගේට් එකතු වී NO ගේට් සෑදේ. O ගේට්හි ලැබුණු ප්‍රතිදානයේ O ගේට්හි ලැබුණු ප්‍රතිදානයේ O ගේට්හි ලැබුණු ප්‍රතිදානයේ ප්‍රතිවිරුද්ධ ප්‍රතිදානය NO ගේට් මගින් ලැබේ. O ගේට්හි ප්‍රතිදානයේ ප්‍රතිවිරුද්ධ ප්‍රතිදානය NO ගේට් මගින් ලැබේ. ඊට පස්සේ ලියාගන්න ආදාන සියල්ල බිඳුව වූ පසු ආදාන සියල්ල බිඳුව වූ පසු පමණක් ප්‍රතිදානය එක වේ. ආදාන සියල්ල බිඳුව වූ පසු පමණක් ප්‍රතිදානය එක වේ. ආදාන සියල්ල බිඳුව වූ පසු පමණක් ප්‍රතිදානය එක වේ. ආදාන සියල්ල බිඳුව වූ පසු පමණක් ප්‍රතිදානය එක වේ. දැන් ඔයාලා මෙන්න මේ හිස්තැනේ මෙන්න මෙතන දීලා තියෙන මේ ටියුට් එකේ හිස්තැනේ ඔය රූපය අඳ ගන්න ඕන. මම ස්ක්‍රීන් එකකින් බෝඩ් එකට දාන්නම්. අඳ ගන්න කලින් පොඩ්ඩක් බලා ගන්න මේ NO ගේට් එකේ නම හැදිලා තියෙන්නේ මේ NOT ගේට් එකේ එන්න අකුර සහ O ගේට් එක කියන දෙක එකතු වෙලා. NOT ගේට් එකේ එන්න අකුරයි O ගේට් එකේ OR අකුරයි එකතු වෙලා අකුරු දෙක එකතු වෙලා තමයි NO ගේට් එක හැදෙන්නේ. හරිද? එතකොට ආදාන සියල්ල බිඳුව වූ පසු පමණක් ප්‍රතිදානය එක වේ කිව්වේ මෙන්න මේ අවස්ථාව. අනිත් හැම වෙලාවකම බලන්නකො බිඳුවනේ ඇවිල්ලා තියෙන්නේ. ආදාන දෙකෙන් එකක් හරි එක වුණ ගමන් බිඳුව වෙනවා. හරිද? හරි. ඔතන ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්නකො ඔන්න මං අයින් වුණා.
හරි. මං හිතනවා ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න ඇති කියලා. දැන් එතකොට නංගී මල්ලි පාඩමේ තියෙන බේසික් ලොජික් ගේට්ස් සහ කම්බිනේෂනල් ලොජික් ගේට්ස් කියන පාර්ට් දෙකම ඉවරයි. ඒ කියන්නේ ලොජික් ගේට් පාඩමේ තියෙන හදවත බඳු වූ කොටස ඉවරයි. හරිද? මම පොඩි කොළ කෑල්ලක් ගන්න කියනවා ඔයාලට. එතනදි ස්ටේපල් කරගන්න පුළුවන් වෙන විදිහට පොඩි කොළ කෑල්ලක් ගන්න කියනවා. පොඩි කොළ කෑල්ලක් ගන්න කියනවා. පොඩි වැඩක් කරන්න. හැබැයි අපිට NOR ගේට් එකේ සහ NAND ගේට් එකේදී අමතක වුණු කොටසක් තියෙනවා. කතා කරන්න අමතක වුණු කොටසක්. හරිද? ඒ කොටස කතා කරලා අපි කොළ කෑල්ල අරන් ඒ වැඩේ කරමු. මට මේක NOR ගේට් එක සහ NAND ගේට් එක උගන්වන වෙලාවෙම කතා කරන්න තිබ්බනම් හරි. කමන්නේ. මෙහෙම කරමුකෝ අපි. මෙහෙම කරන්නම් මම. ඔයාලට දැන් මේ වෙනකොට NOR ගේට් සහ NAND ගේට් ඉවර කරානේ කමන්නේ. මෙහෙම කරන්න. මම මෙහෙම ලියන්න. NAND ගේට්. NAND එක හැදිලා තින්නේ AND එක සහ NOT එක එකතු වෙලානේ. ඒ කියන්නේ AND එකෙන් ලැබිච්ච ප්‍රතිදානේ NOT ගේට් එකක් ඇතුලෙන් ගිහින් තමයි NAND එක හැදුනේ. නේ? NAND ගේට් එක ප්‍රතිදානේ ආවේ AND ගේට් එකේ ප්‍රතිදානය NOT ගේට් එකක් ඇතුලෙන් ගිහින් තමයි NAND එකේ ප්‍රතිදානය ආවේ. එතකොට අපිට NAND ගේට් එකේ බූලියානු ප්‍රකාශය ගැන කතා කරන්න බැරි වුණානේ. NAND ගේට් එකේ බූලියානු ප්‍රකාශය ගැන කතා කරන්න බැරි වුණා. දැන් කතා කරන්න යන්නේ ඒක ගැන. අපි බේසික් ලොජික් ගේට්ස් වල බූලියානු ප්‍රකාශය ගැන කතා කරා. හැබැයි අපිට කම්බිනේෂනල් ලොජික් ගේට්ස් වල බූලියානු ප්‍රකාශ දෙක කතා කරන්න බැරි වුණා. එතකොට ඔයා දන්නවා AND ගේට් එකක ප්‍රතිදානය NOT ගේට් එකක් ඇතුලෙන් ගියොත් තමයි NAND ගේට් එකක් වෙන්නේ. එහෙනම් අපි දීපු ආදාන දෙක වෙන්නේ A සහ B නේ. ඔන්න මං A සහ B කියන එක ඈ A සහ B කියන එක AND ගේට් එකක් ඇතුලෙන් යවුවා මෙන්න මේ වගේ බූලියානු ප්‍රකාශයක් අපිට ලැබෙනවා. A සහ B කියන මේ ආදාන දෙක A සහ B කියන ආදාන දෙක AND ගේට් එකක් ඇතුලෙන් යවුවාම A සහ B AND ගේට් එකක් ඇතුලෙන් යවුවාම A.B කියලා ප්‍රතිදානයක් ලැබෙනවා. එතකොට මේක ආයේ NOT ගේට් එකක් ඇතුලෙන් යවුවාම A.B උඩින් බා එකක් වැටෙනවා. පැහැදිලි නැත්නම් මම ලොකුවට ටිකක් අඳින්නම්. ඔන්න මම A සහ B කියන දෙක AND ගේට් එකක් ඇතුලෙන් යවුවාම මට මෙතනට හම්බ වෙනවා A.B කියලා. එතකොට A.B කියන එක තනිකර අලුතෙන් NOT ගේට් එකක් ඇතුලෙන් යවුවාම මට මෙතනින් එළියට එනවා A.B බා විදිහට. මොකද NOT ගේට් එකකට දෙන ආදානය A නම් ප්‍රතිදානය උනේ A බා. එතකොට මෙතනදී NOT ගේට් එකට දෙන ආදානය වෙන්නේ A.B. එහෙනම් ඒක ප්‍රතිදානය වෙන්නේ A.B බා විදිහට. ඒ කියන්නේ A සහ A.B කියන සම්පූර්ණයකට උඩින් බා එකක් වැටෙනවා. එතකොට NAND ගේට් එකේ බූලියානු ප්‍රකාශය අපි Q ට සමාන කරලා ලියමුකෝ. Q සමානයි A.B බා. මේක තමයි අපිට එතනදී ලියා ගන්න බැරි වෙච්ච දේ. එතකොට ඔයාලා මේක ලියා ගන්න ඕනේ එතන. Q සමානයි A.B බා කියලා. කියන්නේ මෙන්න මේ කෑල්ල. මම මේක ගත්ත මේ ටික ගත්ත පැහැදිලි කරන්නනේ. මේ කොටුව ඇතුලේ තියෙන ඔයාලා එතන ලියා ගන්න ඕන. හරිද? ටක් ගාලා ලියා ගන්න ටියුට් එක පෙරලා එතනට. Q සමානයි A.B බා කියලා ඔන්න ඒක ඔයාලා ටක් ගාලා ලියා ගන්න නැති කියලා හිතනවා. දැන් පල්ලෙහා ඉඳ තියෙනවනේ. මං NOR ගේට් එක ගැන කතා කරොත් NOR ගේට් එක හැදිලා තින්නේ OR කියන්නේ O ගේට් එකත් එක්ක NOT ගේට් එකක් කම්බිනේට් වෙලා. O ගේට් එකයි NOT ගේට් එකයි කම්බිනේට් වෙලා තමයි NOR ගේට් එක හැදෙන්නේ. එතකොට මං O ගේට් එකක් ඇතුලෙන් A B කියලා ආදාන දෙකක් යවුවොත් මට මෙතනින් එළියට එනවා A+B කියලා අවුට්පුට් එකක්. එතකොට මේ A+B කියන අවුට්පුට් එක සම්පූර්ණ අලුතෙන් NOT ගේට් එකක් ඇතුලෙන් යවුවොත් A+B
බා කියලා output එකක් ලැබෙනවා. මොකද අපි දන්නවා not gate එකකට ආදානය දෙන්නේ a නම් ඒක එළියට යද්දී a බා වෙනවා. එතකොට මෙතනට a + b කියලා ප්‍රකාශයක් ආවොත් මෙතනින් එළියට යන්නේ a + b බා කියලා. හොඳද? එතකොට මෙතෙන්ට මම බූලියානු ප්‍රකාශය ලිව්වොත් no gate එකේ බූලියානු ප්‍රකාශය q සමානයි කියලා ලිව්වොත් a + b බා විදිහට එළියට යනවා. මම එකත් කොටු කරා. දැන් ඔයාලට මෙන්න මේක ලියා ගන්න ඕන no gate එක ගාව. මොකද no gate එකේ බූලියානු ප්‍රකාශය මේක නිසා. හරිද? හරි. ටක් ගාලා එකත් ලියා ගන්නකො. ඊට පස්සේ අපි අර කොළ කෑල්ල අරන් අර වැඩේ කරන්න ගමු. හරි. මං හිතනවා ඔයාලා ලියා ගන්න ඇති කියලා. ලියා ගන්න බැරුව මේ කොටුව විතරයිනේ. මේව මුකුත් ඕනේ නැහැ. මේක ලියාගත්තා. ඊට පස්සේ දැන් මං කියනවා අර කොළ කෑල්ල ගන්න කියලා. කොළ කෑල්ලක් කියන්නේ මේ නිකන් බෙහෙත් තුණ්ඩුවක් වගේ එකක් ගන්න එක. හොඳ ලස්සන කොළ කෑල්ලක් ගන්න මේ. මොකද මේක මේ සමරියක් විදියට සාරාංශයක් විදියට දෙන පොඩි ෂෝට් නෝට් එකක් වගේ දෙයක්. ඔයාලට ලොජික් ගේට් වල සිම්බල් ටික මතකයිද? අපි ලොජික් ගේට් පහක් කතා කරා. මොකද කතා කරා ලොජික් ගේට් පහ? මුලින්ම කතා කරා AND ගේට් එක. හරිද? ඊට පස්සේ කතා කරා OR ගේට් එක. ඊට පස්සේ කතා කරා NOT ගේට් එක. ඊට පස්සේ AND සහ NOT එකතු වෙලා NAND ගේට් එක ගැන කතා කරා. ඊට පස්සේ AND මේ O සහ NOT එකතු වෙලා හැදෙන NO ගේට් එක ගැන කතා කරා. ඔය තියෙන්නේ සිම්බල් ටික. ඒතර ඔයා යම් කිසි ලොජික් සර්කිට් එකක මේක දැක්කොත් ඔයාලා දැනගන්න ඕනේ මේ තියෙන AND ගේට් එකක්. මේක දැක්කොත් O ගේට් එකක්, මේක දැක්කොත් NOT ගේට් එකක්, මේක දැක්කොත් NAND ගේට් එකක්, මේක දැක්කොත් NO ගේට් එකක් කියලා ඔයාලා ටක් ගාලා මතක් වෙන්න ඕනේ. ඒ ලොජික් සර්කිට් එක. හරිද? ඒ ලොජික් සර්කිට් එක. එතකොට ඔයාලා ඔය ටික දැන් දන්නවා. ඊට පස්සේ ඔයාලා යම් කිසි තැනක බූලියානු ප්‍රකාශයක් කියලා කියන්නේ. හරිද? යම් කිසි බූලියානු ප්‍රකාශයක මෙන්න මෙහෙම කොටසක් දැක්කොත් a.b. හරිද? මෙතනට a.b කියලා ab විතරක් නෙමෙයි. cd වෙන්න පුළුවන්. ඒ කියන්නේ මොනවම හරි නොදන්නා පද දෙකක් මැදට ඩොට් එකක් එක්ක තිබ්බොත් මේ නොදන්නා පද නෙමෙයි වලට කියන්නේ අර ඉංග්‍රීසි අකුරු පාවිච්චි කරනකොට අපි කියන්නේ නොදන්නා පද දෙකක් මැද ඩොට් එකක් තිබ්බොත් ඔයා දැනගන්න ඕනේ එතන තියෙන්නේ AND ගේට් එකක් කියන එක. ඩොට් එකක් කොහේ හෝ දැක්කොත් මම ඒක මෙහෙම ලියන්නම්කෝ. මෙන්න මෙහෙම මේ දෙපැත්තේ ඔයාලට ඕන අකුරක් දාගන්න පුළුවන්. අකුරු දෙකක් මැද්දේ අන්න හරි වාක්‍ය. අකුරු දෙකක් මැද්දේ ඩොට් එකක් දැක්කොත් ඔයාලට මතක් වෙන්න ඕන මෙතන තියෙන්නේ AND logic gate එක කියන එක. හරිද? AND logic gate එක. ඒකෝර මම ඒක මෙහෙම ලියන්නම්. මම මේ රතු පෑනෙන් ලියන ඒවා වෙනස් වෙන්න පුළුවන්. හරිද? රතු පෑනෙන් ලියන ඒවා වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා තමයි මම ඒක රතු පෑනෙන් ලියුවේ. හැබැයි මේ ඩොට් එක වෙනස් වෙන්නේ නැහැ. ඔන්න ඔහම අකුරු දෙකක් මැද්දේ ඩොට් එකක් තිබ්බොත් එතන තියෙන්නේ AND එකක්. හරිද? ඒ වගේම අකුරු දෙකක් මැද්දේ මම AB කියන උදාහරණෙම ගන්නම්. ඔයාලා එතන මේක පාට දෙකකින් ලියාගෙන තේරුම් ගන්න ඕන මේ රතු පෑනෙන් ලියලා තියෙන අකුරු වෙනස් වෙන්න පුළුවන් කියන එක. හරිද? එතකොට ඔන්න ඔහම අකුරු දෙකක් මැද්දේ එකතු කිරීමේ ලකුණක් දැක්කොත් ඔයාලා දැනගන්න ඕන එතන තියෙන්නේ O ගේට් එකක් කියලා. හරිද? හරි. ඒ වගේම යම් කිසි අකුරක් උඩින් හොඳ තනි අකුරක් උඩින් මෙන්න මේ විදිහේ බාර් එකක් දැක්කොත් ඔයා දැනගන්න ඕනේ එතන තියෙන්නේ not gate එකක් කියලා. දැකපු ගමන් ඔලුවට එන්න ඕනේ මේ තියෙන මෙතන not gate එකක් තියෙනවා. ඊට පස්සේ යම් කිසි අකුරු දෙකක් තුනක් එහෙම අකුරු ගණනාවක් මැද්දේ වැරදුනා. යම් කිසි අකුරු ගණනාවක් මැද්දේ AB දෙකක් වෙන්න පුළුවන්, දෙකට වැඩි වෙන්නත් පුළුවන්. AB CD ওই වගේ මැද්දේ එකතු කිරීම දැන් තිත් එක්ක මොනවද
යම්කිසි අකුරු කිහිපයක් මැද්දේ තිත් එක්ක බාර් එකක් තිබ්බොත් සම්පූර්ණ ප්‍රකාශයකටම ඒ කියන්නේ අකුරු තිත් එක්ක උඩින් බාර් එකක් තිබ්බොත් එතන තියෙන්නේ නැන්ඩ්. තිත් එක්ක උඩින් බාර් එකක්. දැන් මෙතන තිත විතරයි. නේ මෙතනත් අකුරු ගණනාවක් එන්න පුළුවන්. හරිද? අකුරු දෙකක් හෝ දෙකකට වැඩි ඕනම ගානක් එන්න පුළුවන්. කොහොම හරි තිතක් තිබ්බොත් එතන තියෙන්නේ ඇන්ඩ් එකක්. එකතු කිරීමක් තිබ්බොත් එතන තියෙන්නේ ඕ එකක්. යම්කිසි අකුරක් උඩින් ඉරක් තියෙනවා නම් එතන තියෙන්නේ not gate එකක්. යම්කිසි අකුරු ගණනාවක් මැද්දේ අකුරු ගණනාවක් කියන්නේ දෙකක් වෙන්න පුළුවන්, දෙකට වැඩි වෙන්න පුළුවන්. එකක් වෙන්න බෑ. දෙකක් හෝ දෙකකට වැඩි ප්‍රමාණයක් මැද්දේ ඩොට් එකයි සම්පූර්ණ උඩින් බාර් එකකුයි තිබ්බොත් එතන තියෙන්නේ නැන්ඩ් එකක්. ඒ වගේම යම්කිසි අකුරු ගණනාවක් දෙකක් හෝ දෙකට වැඩි දෙකට වැඩි දෙකක් හෝ දෙකට වැඩි අකුරු මැද්දේ එකතු කිරීමක් එක්ක සම්පූර්ණ බාර් එකක් තිබ්බොත් එතන තියෙන්නේ නෝ එක කියලා ඔයාලා ඒ ඔළුවට ටක් ගාලා කාවදින්න ඕන. ඔයාලා කොහේ හරි තැනක ඩොට් එක උඩින් බාර් එකක් හරි ඩොට් එක උඩින් බාර් එකක් දැක්කොත් දැනගන්න ඕන නැන්ඩ් එකක් තියෙන්නේ එකතු කිරීමේ ලකුණු එක්ක උඩින් බාර් එකක් තිබ්බොත් එතන තියෙන්නේ නෝ එකක්. අකුරක් උඩින් බාර් එකක් තිබ්බොත් එතන තියෙන්නේ නොට් එකක්. මැද්දේ එකතු කිරීමේ ලකුණක් තියෙනවා නම් නෝ එකක්. මැද්දේ ඩොට් තියෙනවා නම් එතන ඇන්ඩ් එකක් කියලා ඔයාලට ටක් ගාලා දැනගන්න ඕන. හරි. ඊට පස්සේ දැන් ඔන්න ඔය කෑල්ල තමයි අපි දාගන්න ඕන මේ අර කොළ කෑල්ලේ. හරිද? ඔයාලා කොහේ හරි යන තැනක මෙන්න මේ සිම්බල් ටික දැක්කොත් ඔයාලට පුළුවන් වෙන්න ඕන මේ ඒ කියන්නේ මෙන්න මේ බූලියානු ප්‍රකාශවල මේ තියෙන පොදු ලක්ෂණ ටික. ඒ කියන්නේ ඩොට් එක එකතු කිරීම ඩොට් එකයි බාර් එකයි එකතු කිරීමයි බාර් එකයි දැක්ක ගමන් ඔයාලට ලොජික් ගේට් එක අඳුර ගන්න පුළුවන් වෙන්න ඕන කියන එක තමයි මම මේ සරලව කෙටියෙන් කියන්නේ. හරිද? ඔයාලට ලොජික් ගේට් එක අඳුර ගන්න පුළුවන් වෙන්න ඕන කියන එක තමයි මම මේ නැවත මතක් කරන්නේ. ඊට පස්සේ ඔයාලට මේ හැම ලොජික් ගේට් එකකම බූලියානු ප්‍රකාශයට අග්ගාලා මතක් වෙන්න ඕන. මේ හැම ලොජික් ගේට් එකකම බූලියානු ප්‍රකාශය. දැන් AND එක ගත්තොත් මම AB කියලා ගන්නම් ආදාන දෙක A.B. මේක ගත්තොත් A+B. මේක ගත්තොත් A bar. මේක ගත්තොත් A.B උඩින් bar. මේක ගත්තොත් A+B උඩින් bar. මේ තියෙන්නේ බූලියානු ප්‍රකාශ ටිකක් ටක් ගාලා මතක් වෙන්න ඕන. හැබැයි මේ බූලියානු ප්‍රකාශ දෙන ලබන ආදාන එක වෙනස් වෙන්න පුළුවන්. දැන් මම මෙතන AB ගත්තේ මෙතනට AB කියලා ආදාන දෙක දුන්නොත් කියලා උපකල්පනය කළා. එතකොට ආදාන වෙනස් වෙන්න පුළුවන්. හැබැයි බූලියානු ප්‍රකාශයේ මෙන්න මේක කියලා මතක තියෙන්න ඕන දැක්ක ගමන්. AND ගේට් එකක් නම් මේක, OR ගේට් එකක් නම් මේක. එතකොට ඔන්න ඔය කියන සටහන ඔයාලා දාගද්දි මෙන්න මේක වෙන පෑනකින් ලියලා ඔයාලා ඒ වලට ඊතල ගහලා ලියා ගන්න. කියන්නේ ඒ වලට ලියන්න ඕනේ මේන් එකකට ඊතලයක් ගහලා ලියා ගන්න. මේව වෙනස් විය හැක. මේවා විචල්්‍ය බැවින් වෙනස් විය හැක කියලා ඉරක් ගහ ගන්න ඕන. ඕක ඔයා ෂෝට් නෝට් එකක් විදිහට දාගන්න ඕන. පොඩි කොළ කෑල්ලක දාලා උතන ස්ටේප්ලර් කරගන්න ඕන. හරිද? හරි. එතකොට මේ වැඩේ ඉවරයි. දැන් ඔයාලා පොඩි ෂෝට් නෝට් එකක් විදිහට කොළ කෑල්ලක ඕක දාලා ස්ටේප්ලර් කරගන්න කියලා මම දැන් ඔක කිව්වා. ඔයාලා ලියා ගන්න ගොඩක් කාලයක් ගන්න එපා. මම ඔයාලට උතන්නේ ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න වෙලාව දෙන්න. ස්ක්‍රීන්ෂොට් එකක් ගහගෙන පස්සේ ලියා ගන්න. හැබැයි ඉවර වෙච්ච ගමන්ම ලියා ගන්න ඕන. සෙෂන් එක ඉවර වෙච්ච ගමන්ම ලියා ගන්න ඕන. මොකද කියපුවා අමතක වෙන්න කලින්. හරිනේ එහෙනම්. දැන් මං හිතන්නේ ස්ක්‍රීන්ෂොට් එක ගහගන්න නැති දැන් ඇති වෙලාව. ඒ නිසා අපි දැන් යනවා ඊළඟ පාර්ට් එකට. ඔයාලට දැන් තමයි ලොජික් ගේට් වල ගොඩක් දෙනෙක් අමාරුයි කියන කන්සෙප්ට් එක පටන් ගන්න යන්නේ. එතකොට මේ කන්සෙප්ට් එකට යන්න කලින් මෙන්න මේ කියන කොටස් ටික මතක තියෙන්න ඕන. ගේට් එක දැක්කම ගේට් එක අඳුර ගන්න, ගේට් එකේ බූලියාන් ප්‍රකාශය අඳුර ගන්න එපා. මෙන්න මේ වගේ සිම්බල් තියෙනවා නම් මෙන්න මේ ගේට් එක තමයි මෙතනට යෙදිලා තියෙන්නේ කියලා අඳුර ගන්න පුළුවන් වෙනවා. හරිද? උදාහරණයක් කිව්වොත් මම මෙන්න මෙහෙම කියන්නම්කෝ. හිතන්නකෝ ඔයාලා යම්කිසි තැනක දකින්න මෙන්න මේ වගේ බූලියානු ප්‍රකාශයක්. හරිද? අන්න ඔය වගේ බූලියානු ප්‍රකාශයක් දැක්කහම ඔයාලට පුළුවන් වෙන්න ඕන. සෝරි චුට්ටක් ඉන්න.
ඔයාලට පුළුවන් වෙන්න ඕන මෙන්න මේ බූලියන් ප්‍රකාශය දිහා බලලා මෙන්න මේකට මෙන්න මේ ලොජික් ගේට්ස් යෙදිලා තියෙයි කියලා දැනගන්න. දැන් මෙතන තියෙනවා එකතු කිරීමේ ලකුණක් සහ මේ මුළු ප්‍රකාශයට මෙන්න මෙහෙම බාර් එකක් ගහලා එහෙනම් මෙතන තියෙන්නේ නෝ ගේට් එක කියලා ඔයාලට අඳුර ගන්න පුළුවන් වෙන්න ඕන. ඒ වගේම මෙතන ඩොට් එකක් විතරක් තියෙනවා. කොහේ ඩොට් එක ඉර නැහැනේ. එහෙනම් මෙතන තියෙන්නේ ඇන්ඩ් කියලා අඳුර ගන්න පුළුවන් වෙන්න ඕන. ඒ වගේම මෙතන එකතු කිරීමක් තියෙනවා. එකතු කිරීමට උඩින් කොහෙවත් ඉරි නෑ. මේ ඉර තියෙන්නේ මෙන්න මේකේ. එහෙනම් මෙතන තියෙන්නේ O එකක් කියලා මතක් වෙන්න ඕන. මෙන්න මෙතන පොඩි කෙටි ඉරක් තියෙනවා. ඒ තියෙන්නේ not එක කියලා අඳුර ගන්න පුළුවන් වෙනවා. මොකද අකුරක් උඩින් ඉරක් තියෙනවා නම් ඒක not. නේ? එතන D අකුර උඩින් ඉරක් තියෙනවා. ඔයාලට ඒක පේන්නේ නැති උනාට. ඔන්න පේනවා. හරිද? ඊට පස්සේ මෙන්න මෙතන එකතු කිරීමක් එක්ක sorry. ඔය මෙතන එකතු කිරීම නැතුව මෙහෙම දාමුකෝ. මෙන්න මේ ඩොට් එකත් එක්ක සම්පූර්ණ ඉරක් උඩින් තියෙනවා. ඒ කියන්නේ NAND එක කියලාත් අඳුර ගන්න පුළුවන් වෙන්න ඕන. හරිද? ඔන්න ඔහම බූලියානු ප්‍රකාශ ටිකක් දැක්කහම බූලියානු ප්‍රකාශයක් දැක්කම මේකේ තියෙන ගේට්ස් අඳුර ගන්න පුළුවන් වෙන්න ඕන. දැන් මම ඒකට ෂෝට් නෝට් එක දුන්නා මෙතන. හරිද? එකතු කිරීමක් එක්ක උඩ ඉරක් තිබ්බොත් no. තිතක් විතරක් තිබ්බොත් and. එකතු කිරීම විතරක් තිබ්බොත් o. කෙටි ඉරක් තිබ්බොත් ඒ කියන්නේ අකුරක් උඩින් ඉරක් තිබ්බොත් not. තිතක් එක්ක උඩින් ඉරක් තිබ්බොත් NAND. එලා අඳුර ගන්න පුළුවන් වෙන්න ඕන. ඔයාලා මේකත් දාගන්නේ කොලේ පැත්තෙන්. කොලේ ඒ කොලේම පැත්තකින් ඔය එකක් දාගන්න ඕනේ. ඒ කියන්නේ මෙන්න මේක තමයි සම්පූර්ණයෙන් ගහ ගන්න ඕනේ ස්ක්‍රීන්ෂොට් එක. ඔක ටක් ගාලා ගහ ගන්න ටක් ගාලා ඊළඟ එකට යන්න ඕන අපි. හරි. වෙලාව ඇති. අපි ඊළඟ පාර්ට් එක පටන් ගමු. ඊළඟ පාර්ට් එක පටන් ගන්න කලින් මම පොඩි ආරම්භයක් දුන්නේ මෙන්න මේ ෂෝට් නෝට් එකෙන්. හරිද? මේකෙන් තමයි දැන් ඉස්සරහට මැච් එක වදින්නේ. ඔන්න ඕක කාරණාව බැරි නිසා තමයි කට්ටියට මෙන්න මේ ලොජික් ගේට් ඊළඟට උගන්වන්න යන පාර්ට් එක අමාරුයි කියලා කෑ ගහන්නේ. හරි. මම ටියුට් එක දාන්නම්. ටියුට් එක දාලා අපි බලමු ටියුට් එකේ මොනවද ඊළඟට තියෙන්නේ කියලා. දැන් ඔන්න උතන නැන්ද වාරය ගැන ඒ කියන්නේ නෝ එකනේ කරේ. නැන්ද එක නෝ කරගන්න කියලා කිව්වනේ. හරි. දැන් අපි උඩට යන්. උඩට ගියාම තියෙනවා පල්ලෙහාට. හොඳයි උඩට නෙමෙයිනේ පල්ලෙහාට නෙගියේ. පල්ලෙහාට ගියාම පේනවා තාර්කික පරිපත. සත්‍යතා වගු හා බූලියානු ප්‍රකාශය අතර සම්බන්ධය. මොකක්ද ඒ කිව්වේ? තාර්කික පරිපත සත්‍යතා වගු හා බූලියානු ප්‍රකාශ අතර සම්බන්ධය. දැන් ඔයාලා මේ වෙනකොට තාර්කික ద్వාර සත්‍යතා වගු හා බූලියානු ප්‍රකාශ ඉගෙන ගත්තා. මොනවද? තාර්කික ద్వාර. හොඳයි. and or not no nan කියන ద్వාර පහට සත්‍යතා වගු ඉගෙන ගත්තා. බූලියානු ප්‍රකාශ ඉගෙන ගත්තා. දැන් කතා කරන්න තියෙන්නේ මෙන්න මේ ద్వාර කිහිපයක් එකතු වෙලා හැදෙන තාර්කික පරිපත ගැන. තාර්කික ద్వාර කිහිපයක් එකතු වෙලා හැදෙන තාර්කික පරිපතවල සත්‍යතා වගු සහ බූලියානු ප්‍රකාශ අතර සම්බන්ධය ගැන තමයි දැන් කතා කරන්න තියෙන්නේ. හරි. මම මෙතන පොඩි හිස්තැනක් දීලා තියෙන්නේ පොඩි ඩයග්‍රෑම් එකක් ඇඳගන්න. හරිද? අන්න ඒ අඳින ඩයග්‍රෑම් එකෙන් අපිට පොඩි ඉඟියක් දෙනවා අපි ඊළඟට ඉගෙන ගන්න යන්නේ මොනවද කියලා. හරිද? මම මේ ඩයග්‍රෑම් එක බෝඩ් එකේ අඳින්නම්. බෝඩ් එකේ අඳින්න. ඔයාලට මතකද මම කිව්වා ලොජික් ගේට් එකකට හෝ ලොජික් සර්කිට් එකකට නම් ගිමල්ලි බූලියානු ප්‍රකාශයක් හා සත්‍යතා වගුවක් කියලා දෙයක් අනන්‍යව තියෙයි කියලා. හරියට ඔයාට ඔයාගේ නම සහ ඩෙන්ටිටි අංකය කියලා දෙයක් තියෙනවා වගේ මේ තාර්කික පරිපතයකට හෝ තාර්කික ద్వාරයකට බූලියානු ප්‍රකාශයක් හා සත්‍යතා වගුවක් තියෙනවා. එතකොට මෙන්න මේ තාර්කික පරිපතය බූලියානු ප්‍රකාශය සත්‍යතා වගුව කියන තුන අතර සම්බන්ධය තමයි අපි දැන් මේ අඳින ඩයග්‍රෑම් එකෙන් පැහැදිලි කරන්න හදන්නේ මම. එතකොට මෙන්න මම මෙතෙන්ට දානවා ලොජික් ගේට් හරි සර්කිට් හරි. මොකද දැන් අපි කතා කරන්නේ ලොජික් සර්කිට් නේ. හැබැයි ලොජික් සර්කිට් වලට විතරක් නෙමෙයි මේ බූලියානු ප්‍රකාශ සහ සත්‍යතා වගු තියෙන්නේ. ලොජික් ගේට් වලටත් තියෙනවා. ඇදයිද නේ? ඇද නැහැ. හරිද? හරි. ඇද නැහැ කියලා හිතනවා. එතකොට
මේ ඕනම ලොජික් ගේට් එකකට හෝ සර්කිට් එකකට තියෙනවා ට්‍රුත් ටේබල් එක. නැත්තම් සත්‍යතා වගුවක්. ඒ වගේම බූලියන් ප්‍රකාශයකුත් තියෙන බූලියන් එක්ස්ප්‍රෙෂන් එක. මම ඉස්සරහට ලියන්නේ එක්ස්ප්‍රෙෂන් එකක් තියෙනවා. මම මේක පැහැදිලි කරන්න මම ගන්නම් උදාහරණයක් අපේ ඉදිරියදා ජීවිතේ සිද්ධ වෙන දෙයක්. මෙතන ඉන්නවා කසුන් කියලා කෙනෙක්. හරිද? මෙතන ඉන්නවා පවනි කියලා කෙනෙක්. කවුද? පවනි. මේ කසුන්ට සහ පවනිට කෙලින් කතා කරන්න, ඒ කියන්නේ ඩිරෙක්ට් ඇක්සස් කරන්න අවසර නැහැ. ගෙදරින් හරි කොහෙන් හරි ඒ කියන්නේ දෙන්න හම්බෙලා කතා කරන්න බෑ. හරිද? ඒ නිසා මේ දෙන්න කරන්නේ අතරමැදියෙක් හදා ගන්නවා දිනිති කියලා. මේ දිනිති එක්ක කසුනුත් කතා කරනවා පවනිත් කතා කරනවා. ඒ නිසා ඒ දෙන්න කරන්නේ කසුන්ට මොනවා හරි පවනිට කියන්න ඕනොත් එයා කෙලින් කියන්නේ දිනිතිට. දිනිති තමයි ඒක පවනිට ගිහින් කියන්නේ. ඒ වගේම පවනිට මොනවා හරි කියන්න ඕනොත් කසුන්ට පවනින් මුලින් ගිහින් කරන්නේ දිනිතිට කියනවා. දිනිති ගිහින් කසුන්ට කියනවා. ඇයි? මේ දෙන්නට ඩිරෙක්ට් කතා කරන්න බැරි නිසා. ඩිරෙක්ට් කතා කරන්න බැරි නිසා තමයි මේ දේ කරන්නේ. එතකොට ඒ වගේ තමයි මෙන්න මේ කතන්දරෙත්. හරිද? මෙන්න මේ දෙන්නගේ කතන්දරේ වගේ තමයි මෙතන කතන්දරෙත්. අපිට ලොජික් සර්කිට් එකක් සහ ට්‍රුත් ටේබල් එකක් කියන්නේ කෙලින්ම කතා කරොත් ට්‍රුත් ටේබල් එකකට බෑ ලොජික් සර්කිට් එකක් එකපාර අඳින්න. හරිද? කියන්නේ ට්‍රුත් ටේබල් එකක් දිහා සත්‍යතාව වගුවක් දිහා බලලා එකපාරට ලොජික් සර්කිට් එකක් හෝ ලොජික් ගේට් එකක් අඳින්න බෑ. ඇත්තම කිව්වොත් ලොජික් ගේට් එක අඳින්න පුළුවන්. දැන් AND ගේට් එකේ සත්‍යතාව වග දුන්නොත් ඔයාලට AND ගේට් එක අඳින්න පුළුවන් නේ. ඒ වුණාට මේ ට්‍රුත් ටේබල් එක දිහා බලන් ලොජික් ගේට් එක හෝ සර්කිට් එක අඳින්න බෑ, අමාරුයි. අමාරුයි කියලා කියන්නේ අඳින්න බෑ නෙමෙයි, අඳින්න අමාරුයි. අපහසුයි. ඒ නිසා මෙයා කරන්නේ මේ විදිහට අඳින එක අපහසුයිනේ. හරියට මෙයාලට කතා කරන්න බෑ වගේ මෙයාට කතා කරන්න මෙයාට කතා කරන්න බෑ වගේ මෙයාට අඳින්න බෑ කියලා තමයි අපි ඒක ඔළුවට දාගන්නවා. අඳින්න පුළුවන් හොඳේ. ඒ අඳින්න පුළුවන් ටිකක් කල්පනා කරලා වෙහෙසිලා අඳින්න ඕනේ කියන අපහසු කාර්යය. ඒ නිසා ලේසි පාරක් හදනවා ට්‍රුත් ටේබල් එක බූලියන් එක්ස්ප්‍රෙෂන් එකක් බවට පත් කරලා බූලියන් එක්ස්ප්‍රෙෂන් එක ලොජික් සර්කිට් එක බවට පත් කරනවා. ඒ වැඩේ ලේසි. හරියට දිනිතිර ගිහින් කිව්වම දිනිති ගිහින් පවනිට කියනවා වගේ. ඔන්න ඔය විදිහට ලොජික් ගේට් එක සහ ට්‍රුත් ටේබල් එක අතර ඉන්න අතරමැදිය තමයි බූලියන් එක්ස්ප්‍රෙෂන් එක කියන්නේ. නැත්නම් බූලියානු ප්‍රකාශය කියන්නේ. එතකොට ට්‍රුත් ටේබල් එකක් බූලියන් එක්ස්ප්‍රෙෂන් එකක් බවට පත් කරලා ලොජික් සර්කිට් එකක් අඳින්න අපිට මේ සිලබස් එකේ නැහැ. O level සිලබස් එකේ නැහැ. A level සිලබස් එකේ තියෙනවා. ඔයාලට ට්‍රුත් ටේබල් එකක් බූලියන් එක්ස්ප්‍රෙෂන් එකක් බවට හරවන්න බෑ. මොකද මෙතනට ඕන වෙනවා මෙන්න මේ කියන ප්‍රොසෙස් එකට ඕන වෙනවා SOP සහ POS කියලා මෙතඩ් දෙකක්. එන මෙතඩ් දෙකෙන් එකක් පාවිච්චි කරලා ට්‍රුත් ටේබල් එකක් බූලියන් එක්ස්ප්‍රෙෂන් එකක් බවට පත් කරන්න පුළුවන්. හැබැයි මේ මෙතඩ් දෙකෙන් එකක්වත් ඔයාලට නැති නිසා ඔයාලට ට්‍රුත් ටේබල් එකක් දිහා බලන් බූලියන් එක්ස්ප්‍රෙෂන් එකක් බවට පත් කරන්න බෑ. එතකොට ඔයාලා කවදාවත් මෙන්න මේ කියන පියවර ඉගෙන ගන්නේ නැහැ. මේ කියන පියවර ඉගෙන ගන්නේ නැහැ. කියන්නේ ට්‍රුත් ටේබල් එක බූලියන් එක්ස්ප්‍රෙෂන් එකක් බවට පත් කරනවා කියන පියවර ඉගෙන ගන්නේ නැහැ. හැබැයි බූලියන් එක්ස්ප්‍රෙෂන් එකක් ලොජික් සර්කිට් එකක් බවට පත් කරන්න ඔයාලට පුළුවන්. ඒක ඔයාලගේ විෂය නිර්දේශයේ පිට නැහැ. ඇතුලේ තියෙන දෙයක්. ඒ නිසා ඔයාලා බූලියන් එක්ස්ප්‍රෙෂන් එකක් ලොජික් සර්කිට් එකක් බවට පත් කරන්න ඉගෙන ගන්නවා. හරිද? ඒ වගේම ඔන්න දැන් ඔයාලා ඉගෙන ගන්න එක දෙයක් දැනගත්තා. මේක තමයි එක බූලියන් එක්ස්ප්‍රෙෂන් එකක් ලොජික් සර්කිට් එකක් බවට පත් කරන එක. ඒ වගේම ලොජික් සර්කිට් එකක් දිහා බලලා බූලියන් එක්ස්ප්‍රෙෂන් එක හදන්නත් වෙන්න පුළුවන්නේ. ලොජික් සර්කිට් එකක් දීලා අපිට බූලියන් එක්ස්ප්‍රෙෂන් එක හදන්න කියනවා. ඒක වෙන්න පුළුවන් දෙයක්. ඒකත් ඔයාලයි මේ සිලබස් එකට පිට නැහැ. ඒකත් ඔයාලයි සිලබස් එකේ කරන්න පුළුවන් දෙයක්. සිලබස් එක ඇතුලේ සෙල්ලම් කරනවා නම් ඒ සිලබස් එක ඇතුලේ කරන්න පුළුවන් සෙල්ලමක් තමයි මේක. මොකද්ද? ලොජික් සර්කිට් එක බූලියන් එක්ස්ප්‍රෙෂන් එකක් බවට පත් කරන එක. ඒ නිසා
ඔයාලට ඒකත් ඉගෙන ගන්න ඉස්සරහට හම්බ වෙනවා. මොකද්ද? ලොජික් සර්කිට් එක බූලියන් එක්ස්ප්‍රෙෂන් එක කරනකොට. ඒ වගේම ඔයාලට ට්‍රුත් ටේබල් එක බූලියන් එක්ස්ප්‍රෙෂන් එක කරන්න නැති වුණාට බූලියන් එක්ස්ප්‍රෙෂන් එක ට්‍රුත් ටේබල් එක බවට පත් කරන්න ඔයාලා ඒ සිලබස් එක ඇතුලේ සෙල්ලමක් කරද්දී කරන්න පුළුවන් සෙල්ලමක් තමයි ඒක. බූලියන් එක්ස්ප්‍රෙෂන් එක ට්‍රුත් ටේබල් එකක් බවට පත් කරන්න. ඒ කියන්නේ ඔයාලට මෙන්න මේකත් ඔයාලට ඉගෙන ගන්න වෙනවා. මොකද්ද? බූලියන් එක්ස්ප්‍රෙෂන් එකක් දිහා බලන් ට්‍රුත් ටේබල් එකක් කරන එක. ඒ වගේම තව දෙයක් තියෙනවා. තව දෙයක්. මොකද්ද? දැන් අපි කතා කරන්නේ ට්‍රුත් ටේබල් එක ලොජික් ගේට් එකක් බවට පත් කරන්න එකපාරට ඍජුව කරන්න බෑ අපහසුයි කියලා. හැබැයි ලොජික් ගේට් එකක් දිහා බලන් ට්‍රුත් ටේබල් එකක් අඳින එක අපහසුයි කාර්යය. හැබැයි ඔයාලට කරන්න වෙනවා ඔයාලගේ සිලබස් එක ඇතුලේ ඒක තියෙනවා. මේ වැඩෙත් අපහසුයි. ඒ අපහසු නිසානේ මෙයාගෙන ආවේ. අපහසු වුණාට මෙන්න මේ වැඩෙත් ඔයාලට කරන්න වෙනවා. හැබැයි මෙන්න මේක කරන්න නෑ. ට්‍රුත් ටේබල් එක ලොජික් ගේට් එකක් බවට පත් කරන එක කරන්න අපහසුයි. ඒ වුණාට ඒක ඔයාලට කොහොමත් කරන්න නෑ. කියන්නේ සෙල්ලම් ඒ කියන්නේ ඔයාලගේ සිලබස් එක ඇතුලේ දාන්න පුළුවන් සෙල්ලමක් නෙමෙයි ඒක. හැබැයි ලොජික් ගේට් එකක් දිහා බලන් ට්‍රුත් ටේබල් එකක් බවට පත් කරන එක ඔයාලගේ සිලබස් එක ඇතුලේ කරන්න පුළුවන් සෙල්ලමක්. ඒ නිසා ඔයාලට මෙන්න මේ කියන බූලියන් එක්ස්ප්‍රෙෂන් එක ලොජික් සර්කිට් එකක් බවට පත් කරන එක සහ ලොජික් සර්කිට් එක බූලියන් එක්ස්ප්‍රෙෂන් එක බවට පත් කිරීමත් බූලියන් එක්ස්ප්‍රෙෂන් එක ට්‍රුත් ටේබල් එකක් බවට පත් කිරීමත් ලොජික් සර්කිට් එක ට්‍රුත් ටේබල් එකක් බවට පත් කරනවා කියන මෙන්න මේ ඉලක්කම් දාපු හතරම ඔයාලට ඉගෙන ගන්න වෙනවා ඔයාලගේ සිලබස් එක ඇතුලේ. ඇත්තටම කිව්වොත් මේ දෙන්නට ඩිරෙක්ට් සම්බන්ධ වෙන්න අපහසු නිසා තමයි මෙයා ගෙනාවේ. මෙයා ගෙනාපු නිසා ඔයාලට ඉගෙන ගන්න දේවල් හතරක මඟ පෑදෙනවා. එතකොට ඔන්න ඔය හතර කරකවකව තමයි ප්‍රශ්න හදන්නේ. ඔයාලට දෙනවා දිග ඡේදයක්. දිග ඡේදයක් දීලා කියනවා මේකට ගැලපෙන සත්‍යතාවකුවක් අඳින්න. නේ? වරේ සත්‍යතාවකුව දිහා බලාගෙන බූලියන් එක්ස්ප්‍රෙෂන් එක ලියන්න. ඒ වගේ දේවල් කියන්න පුළුවන්. එතකොට ලොජික් ගේට් එකක් දීලා ඔයාලට කියනවා ඒකට සත්‍යතාවකුවක් අඳින්න. ඒතර ලොජික් ගේට් එකක් දීලා කියනවා ඔයාලට ඒක දිහා බලාගෙන බූලියන් එක්ස්ප්‍රෙෂන් එකක් අඳින්න. පරවාලට බූලියන් එක්ස්ප්‍රෙෂන් එකක් දීලා කියනවා ලොජික් ගේට් එකක් අඳින්න. ඒ වගේ අර මෙන්න මේ චක්‍රය ඇතුලේ තමයි 1 2 3 4 කියන චක්‍රය ඇතුලේ තමයි ඔයාලව කරකවන්නේ එහාට මෙහාට. එහෙම කරකවද්දී ඔයාලට බැරි වෙන්නේ ඔන්න ඔය චක්‍රය ඇතුලේ තියෙන එක පියවරක්. මේ තියෙන්නේ බූලියන් එක්ස්ප්‍රෙෂන් එක ලොජික් සර්කිට් එක බවට පත් කරනවා කියන්නේ එක ක්‍රමයක්. කියන්නේ එකක්. මේ දෙක ලොජික් සර්කිට් එක බූලියන් එක්ස්ප්‍රෙෂන් එක කියන්නේ දෙක. බූලියන් එක්ස්ප්‍රෙෂන් එක ට්‍රුත් ටේබල් එක බවට පත් කරනවා කියන්නේ 3. ලොජික් සර්කිට් එක ට්‍රුත් ටේබල් එක බවට පත් කරනවා කියන්නේ 4. එතකොට මෙන්න මේ අපහසු කාර්යය ගැන ඔයාලා ඉගෙන ගන්න ඕන. මොකද ඒකත් ඔයාලගේ සිලබස් එක ඇතුලේ කරන්න පුළුවන් සෙල්ලමක්. හැබැයි ඒක ඇත්තටම අපහසුයි කොට ඒක පට්ට ලේසි. අපහසු කාර්යයක් කියලා අපි ඒක කොන් කරාට ඒක ඇත්තටම ලේසි. නිසා ඒකට මහ ලොකු වේට් එකක් දෙන්න ඕනේ නැහැ. ඒකට මම ඇත්තම කිව්වොත් ඒක මම ටියුට් එකේ ඇප්ලයි කරලත් නැහැ. ඔයාලට මම ඒ කොටස උගන්වන්නේ වෙනම කොලයකට දාලා ස්ටේපල් කරගන්න විදියට. මොකද ටියුට් එකේ දාලා නැත්තේ ඒක ඇත්තටම ටිකක් වටින කෑල්ලක්. ලේසියිනේ. අනිත් එක ලේසි. ඒක වටින කෑල්ලක්. මොකද ඒක පොතේ ටෙක්ස්ට් බුක් එකේ එහෙම ඩිරෙක්ට්ලි පෙන්නලා නැහනේ. සර්කිට් එක දිහා බලන් ට්‍රුත් ටේබල් එකක් අඳින්න කියලා ඩිරෙක්ට්ලි පෙන්නලා නැහැ. කියන්නේ සර්කිට් එක දිහා බලන් බූලියන් එක්ස්ප්‍රෙෂන් එකක් හදලා ඒක දිහා බලාගෙන ට්‍රුත් ටේබල් එක අඳින්න කියලා. හැබැයි අපිට මේක දිහා බලන් ඩිරෙක්ට්ලි මේක හදන්න පුළුවන් පොඩි කෙටි ක්‍රමයක් තියෙනවා. ඒකට ඒක මම කොලේක උගන්වන්නේ ටියුට් එකට ඇප්ලයි නොකර. ඒක ටිකක් ස්පෙෂල් නිසා. එතකොට ඔන්න ඔය කියන හතර තමයි දැන් ඊළඟට ඉගෙන ගන්න තියෙන්නේ. ඔය කියන මාතෘකා හතර. එතකොට මෙන්න මේ උදාහරණයෙන් පැහැදිලි මේ දෙන්න අතර ඩිරෙක්ට් සම්බන්ධතාවය හදාගන්න බැරි නිසා මෙයාව මැදට දාලා ඒ දෙන්න අතර සම්බන්ධතාවය හදාගන්නවා. හරියට කසුන් පවනි දෙන්නට ඩිරෙක්ට් කතා කරන්න බැරි නිසා දිනිතිය එක්ක සම්බන්ධතාවයක් හදාගත්ත නිසා වගේ සම්බන්ධතාවයක් හදාගත්තා වගේ මේකෙත් එහෙම වෙනවා කියලා පැහැදිලි වුණා. ඉතින් මම මේ උදාහරණෙම කළා. ඔයාලට මම කියනවා මෙන්න මේ ඩයග්‍රෑම් එක දාගන්න. හැබැයි මෙන්න මේ අංක දාගන්නකොට මම කියන අංක දාගන්නවා. මම මෙතන මේ අංක දැන් මේ නිකන් මෙන්න මේව ඉගෙන ගන්න තියෙයි කියලා. ඔයාලා මේ ට්‍රුත් ටේබල් එක අඳින්න. මම අංක ටික ආයෙ දාන්නම් අලුතෙන්. මේ තියෙන්නේ ඒ අවස්ථාවේ පළවෙනි මෙතඩ් එක. හරිද? මේ අවස්ථාවේ පළවෙනි මෙතඩ් එක. මේ තියෙන්නේ
B අවස්ථාවේ නෑ. මේ තියෙන්නේ B අවස්ථාව. බූලියානු ප්‍රකාශය අඳින එක B අවස්ථාව. එතකොට ඔයාලා ඔය විදිහට අංක දාගන්න ඈ. මේ තියෙන්නේ C අවස්ථාව. මේ තියෙන්නේ A අවස්ථාවේ දෙවෙනි මෙතඩ් එක. මම ඒක වෙනම කොලයකනේ ඔයාලට කියලා දෙනවා කිව්වේ. එතකොට ඒක ටියුට් එකේ නෑ හොඳේ. A අවස්ථාවේ පළවෙනි මෙතඩ් එක මේක තමයි B එක. මේක තමයි තුන්වෙනියට ඉගෙන ගන්න C අවස්ථාව. A අවස්ථාවේ 2 කියන එක අන්තිමේටම උගන්වන්නේ. ඔන්න ඔය chart එක උතන දාගන්න ඕන ලස්සනට ඔයාලා දාගන්න. logic gate එකකට හරි circuit එකකට හරි යනවා input table එකක් ආ boolean expression එකක් තියෙනවා. මේ දෙන්න direct සම්බන්ධතාවයක් පවත්වන්න බැරි නිසා තමයි මෙයා ගේන්නේ. එතකොට මෙයා බවට පත් කරන්න සහ මෙයා බවට පත් කරන්න මෙයා බවට පත් කරන්න මෙයා බවට පත් කරන්නත් කියන ක්‍රම හතරම අපි ඉගෙන ගන්න ඕන. ඉතින් ඒක උගන්වනවා ඔය මාතෘකා 4 යටතේ කතා කරන ගම. ඉතින් ඔයාලා මේ chart එකට අක් ගාලා අර ස්තනිය ඇඳ ගන්න දාගන්න නැත්නම් ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න ඉක්මන් කරන්න. මොකද අපිට වැඩේ ඉස්සරහට පටන් අරන් අද තාර්කික පරිපතයක් දිහා බලලා සත්‍යතාවගු අඳින්න යන මෙන්න මේ A1 සහ B කියන දෙක කතා කරන්න ඕන. A1 සහ B කියන දෙක කතා කරලා තමයි අද සෙෂන් එක නවත්තන්නේ. ඒ නිසා වෙලාව ඉතුරු කරගන්න ඕන තාප මාතෘකා දෙකක් අපිට කතා කරන්න තියෙනවා. ඒ නිසා ඉක්මනට මේක කරගන්න. මම විනාඩියක් දෙන්නම් ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න නම් ගහගන්න නැත්නම් ටක් ගාලා ඉඳ ගන්න ටියුට් එකේ. හරි. ඇති වෙලාව. දැන් අපි ටියුට් එකට යමු. මොකද ඊළඟට ටියුට් එකේ තියෙන දෙයක් අපි පෙන්නන්න. අපිට දැන් ටියුට් එකේ බලමු මොනවද මුලින්ම ඉගෙන ගන්න තියෙන්නේ මොන අවස්ථාවද කියලා. දැන් අපි මෙතන chart එක ඇඳගත්ත මේ හිස්තැනේ. දැන් ඊළඟට තියෙනවා තාර්කික පරිපතයට අදාළ සත්‍යතාවගු නිර්මාණය. ඒක ලොකු මාතෘකාවක්. එතකොට අපි කියවගෙන යමු. තාර්කික ద్వාරයක මෙන් තාර්කික පරිපතයක ඍජුවම සත්‍යතාවගු නිර්මාණය කිරීම අපහසු කාර්යයකි. මං අර බෝඩ් එකේ ඇඳ මෙන්න මේ අවස්ථාව. ඒ කියන්නේ ලොජික් සර්කිට් එකක් ලොජික් ගේට් එක වගේ සර්කිට් එක මේක දිහා බලාගෙන මේක අඳින ටිකක් අපහසු කාර්යයක් කියලා මම මේ කඩිරක් දැම්මේ. හැබැයි අපිට ඒක ඉගෙන ගන්න තියෙනවා. ඒකාන්තයෙන්ම කතා කරන්නේ නැහැ. ඒක ගැන තමයි කියන්නේ අපහසු කාර්යයක් කියලා. ටියුට් එක බලමු. එතකොට තාර්කික පරිපතවල සත්‍යතාවගු සෑදීමට පළමුව තාර්කික පරිපතේ බූලියානු ප්‍රකාශනය ගොඩනගා ගත යුතුය. එතකොට ලොජික් ගේට් වල අපි ඩිරෙක්ට්ලි ලොජික් ගේට් එක දිහා බලන් ඇන්දට මේකෙදි අමාරුලු. ඒ නිසා අපි ටක් ගාලා මුලින් කරන්න ඕන බූලියානු ප්‍රකාශය අඳින්න ඕනලු. පැහැදිලිද? බූලියානු ප්‍රකාශය අඳින එකලු කරන්න ඕන. එතකොට අරකමේ අමාරු නිසා දැන් අපි බූලියානු ප්‍රකාශය හදා ගන්න ඕන කියලා දන්නවා. ඊට පස්සේ අපිට කතා කරන්න තියෙන්නේ තාර්කික පරිපතයකට අදාළ බූලියානු ප්‍රකාශය ගොඩනැගීම කියන එක. නේ? ඒක අනුමාත්‍රිකාවක් යටතේ යටින් ඉරක් ඇඳලා මම දාලා තියෙනවා. තාර්කික පරිපතයකට අදාළ බූලියානු ප්‍රකාශය ගොඩනැගීම. එතකොට දැන් අර ඩයග්‍රෑම් එකේ අපි ඇඳපු අර ඩයග්‍රෑම් එකේ මොන අවස්ථාවදී තාර්කික පරිපතයට අදාළ බූලියානු ප්‍රකාශය ගොඩනැගීම කියන මෙන්න මේ අවස්ථාව. ඒ කියන්නේ A1 අවස්ථාව. A2 අවස්ථාව අපි අන්තිමේටම කතා කරන්නේ. ඒතකොට අපි දැන් කතා කරන්නේ A1 අවස්ථාව. අපි බලමු ටියුට් එකේ කොහොමද ඒක ගිහින් තියෙන්නේ කියලා. තාර්කික පරිපතයට අදාළ බූලියානු ප්‍රකාශ ගොඩනැගීම තාර්කික පරිපතයක් ඔබට ලබා දී ඒ වෙනුවට බූලියානු ප්‍රකාශයක් නිර්මාණය කිරීමට
පහත පියවර 3 අනුගමනය කොට පහසුවෙන් නිර්මාණය කිරීමට හැකියාව පවතී. එහුණද පල්ලෙහා තියෙන පියවර 3 ඇසුරෙන් ඕනෑම තාර්කික පරිපථයක බූලියානු ප්‍රකාශයක් ගොඩනගන්න පුළුවන්ලු. ඉතින් එහෙනම් මේක ඇති අමාරුවක් නෑනේ. නේ? මේක ලේසි. පියවර 3 අනුගමනය කරා නම් ඉවරනේ. අපි ඉතින් පළවෙනි උදාහරණය ඇසුරෙන්ම ඒ කියන්නේ මම පියවර 3 බෝඩ් එකේ ලියලා මේ පියවර 3 ෆලෝ කරමින් මේ උදාහරණ 4 ඔයාලට කරලා පෙන්නන්න. උඩ තියෙන පියවර 3 ෆලෝ කරන ගමන් මම පළවෙනි පියවර දෙවෙනි පියවර තුන්වෙනි පියවර බෝඩ් එකේ ලියන්න. හැබැයි මට පොඩි ප්‍රශ්නයක් වෙනවා. මොකද්ද දන්නවද? ප්‍රශ්නේ දැන් මම මේ බෝඩ් එක මැකුවට පස්සේ ඔයාලට ඊළඟට උගන්වද්දී මේ A1 අවස්ථාවද මොන අවස්ථාවේද ඉන්නේ කියලා අපිට පෙන්වන්න බැරි වෙනවා. ඒ නිසා මම මෙතන බෝඩ් එකේ මේ ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්නම්. එතකොට මට ඊළඟට උගන්වන හැම පාරකම ස්ක්‍රීන්ෂොට් එක පෙන්නලා වැඩේ කරන්න පුළුවන්. තත්පරයක් දෙන්න. හරි. ස්ක්‍රීන්ෂොට් එක වැද්දා. දැන් අපි බෝඩ් එක මකලා පළවෙනි උදාහරණය දෙගෙනම පියවර 3 ෆලෝ කරන ගමන් ඒක පැහැදිලි කරලා දෙන්නම්. ඉතින් මම ලොජික් ගේට් එක අඳගන්නම්. පළවෙනි දීලා තියෙන උදාහරණ ඔයාලට නැත්නම් ලොජික් ගේට් එක පේන්නේ නැහනේ. පළවෙනි අවස්ථාවේ පළවෙනි රූපේ දීලා තිනවා AND ගේට් දෙකක්. මම ලස්සනට ඇඳගෙන ඉන්නේ හරිද වෙලා යන නිසා. AND ගේට් දෙකක් දීලා ඒ AND ගේට් දෙකෙන් එන ප්‍රතිදානය අපිට යවන්න කියනවා. ඔව් ගේට් එකක් ඇතුලෙන් මෙතනට දීලා තියෙන්නේ Q නේ. අපි ඒක Q කියලා දීලා නැහැ. මෙතනට එන්න ඕන එක තමයි දැන් මේ Q තමයි මේ බූලියානු ප්‍රකාශය තමයි ලියන්න ඕන අවුට්පුට් එක Q කියලා නම් කරා. මම පළවෙනි පියවර ලියන්නම් මේ අයිනෙන්. ඊට කලින් තින්ත ටිකක් මේකට දාගන්න වෙයි වගේ කමන්න අපි ඊළඟ අනිත් පෑන අරන් පාවිච්චි කරමු. පළවෙනි පියවර. ඒකේ තින්ත තියෙන සුපිරියට. පළවෙනි පියවර තමයි ලොජික් ගේට් ටික අඳුර ගැනීම. හඳුනා ගැනීම. ඇද නම් අනේ ගණන් ගන්න එපා. දැන් ඉතින් ඇද කිලින් කරන්න බෑ. හොඳේ. ලොජික් ගේට්ස් හඳුනා ගැනීම. මේ තියෙන්නේ මොන ලොජික් ගේට් එකක්ද? මේ තියෙන්නේ මොන ලොජික් ගේට් එකක්ද? මේ තියෙන්නේ මොන ලොජික් ගේට් එකක්ද කියලා දැක්ක ගමන් ඔයාලට අඳුර ගන්න වෙනවා කියලා මම ඉස්සෙල්ලා පොඩි ෂෝට් නෝට් එකක් කොලයක ලියුවා. දැන් එනෝනේ ඒක වමනා වෙනවනේ. මේ තියෙන්නේ AND ගේට් එක, මේ තියෙන්නේ AND ගේට් එක, මේ තියෙන්නේ OR ගේට් එක කියලා දැන් මතක් වෙන්න ඕන. මෙහෙමයි. මතක් වෙන්නේ නැත්නම් ඒක හිතන්න එපා. ඔයාලා මේ ගණන් දිගට කරද්දී ඔයාලට ඒව දකිද්දි හැට හුරු වෙනවා. උදාහරණයක් විදියට ඔයා දැන් අම්මට වඳින ගාතාව දැන් ටක් ගාලා කිව්වම අම්මට වඳින ගාතාව මොකද්ද කියලා අහුව ගමන් ටක් ගාලා ඔයාලට ඔළුවට එනවනේ. තාත්තට වඳින ගාතාව මොකද්ද කියලා දැන් ටක් ගාලා ඔළුවට එනවා. ඒ මොකද? ඔයාලට පොඩි කාලේ ඒක කියවල බලෙන් කියන්නේ හැමදාම ඉස්කෝලේ උදේට කියවලා පුරුදු කරලා තියෙනවා. මේක තමයි අම්මට වඳින ගාතාව, මේක තමයි තාත්තට වඳින ගාතාව. දැන් ඔයාලට ශනිකව මතක් වෙනවා. ඒ වගේම ඔයාලට පොඩි කාලේ මතකද 3 වසරේ 4 වසරේ හිම එකතු කිරීමේ ගණන් හැදුවා. නේ? දැන් කඩේකට ගියත් එකතු කරන්න තියෙනවා. බැංකුවට ගියත් එකතු කරන්න තියෙනවා. අර දැන් නිතර ඒව පාවිච්චි වෙන නිසා දැන් ඔයාලා කවදාවත් ඇඟිලි ගණන් කර ගණන් එකතු කරන්න අඩු කරන්න යන්නේ නැහැ. හැබැයි මතකද 3 වසරේ 4 වසරේ ඇඟිලි ගණන් කර එකතු කරා. අර නිතර අභ්‍යාසයේදී නිතර මේවා දකිද්දි මේ ලොජික් ගේට්ස් ටක් ගාලා මතක හිටිනවා. එතකොට ඔයාලා මේව කටපාඩම් කරේ නැතත් ඔයාලට පුළුවන් නම් නිතර මේවා දකින විදිහට වැඩපිළිවෙලක් හදාගන්න. අන්න ටක් ගාලා ඔලුවට වදින්න. ඉතින් ඔයාලට පුළුවන් ඉතින් පේපර්ස් කරන්න නේ. ඒ වගේ දේවල් තමයි ඉතින් තියෙන්නේ. ඉතින් ඔයාලට ස්පීඩ් රිවිෂන් එකට දැන් ජොයින් වෙන්න පුළුවන්. දැන් තාම මාස 4යි. ස්පීඩ් රිවිෂන් එකට ජොයින් වෙන්න පුළුවන්. ඒතකොට ඒවල පේපර් ප්‍රෝග්‍රෑම් කරන ඔයාලට කැමති නම් ඒ වගේ වැඩක් කරලා මෙන්න මේ ලොජික් ගේට්ස් නිතර දකින්න අවස්ථාව හදාගත්තා නම් හරි. පළවෙනි අවස්ථාව හරි නෑ. සෝරි පළවෙනි පියවර හරි ලොජික් ගේට්ස් හඳුනා ගැනීම. දෙවෙනි පියවර. මෙන්න මේ තියෙන හැම ලොජික් ගේට් එකකම, ඒ කියන්නේ සෑම ලොජික් ගේට් එකකම
සෑම ලොජික් ගේට්ස් එකකම අකුරු කැතයි ගණන් ගන්න එපා. එකකම අවුට්පුට් සෑම ලොජික් ගේට් එකකම අවුට්පුට් ලියා ගැනීම. ඒ කියන්නේ මේ ලොජික් ගේට් එකේ අවුට්පුට් එක මෙතන ලියනවා. මේ ලොජික් ගේට් එකේ අවුට්පුට් එක මෙතන ලියනවා. මේ ලොජික් ගේට් එකේ අවුට්පුට් එක මෙතන ලියනවා. පැහැදිලිද? කරගෙන යන්නේ. දැන් A සහ B කියලා මෙන්න මේ විදිහට A B කියලා AND ගේට් එකකට A B ආදාන කරලා තියෙනවා. එතකොට අවුට්පුට් එක මොකද්ද? A.B. ඔයාලට මේවා දැක්කම මතක් වෙන්න ඕන කියලා මම කොලයක ලියවුවා. A.B කියලා අවුට්පුට් එකක් එනවා. ඒ වගේම B සහ C මේ බලන්නකො. මෙතනින් B කියන එක අරන් මෙතනින් C කියන එක අරන් B කියලා සහ C කියන එකක් AND ගේට් එකට දුන්නාම B.C කියලා එකක් අවුට්පුට් වෙන්න ඕන කියලා ඔයාලට දැන් මතක් වෙන්න ඕන. එතකොට මෙතනින් එළියට එනවා B.C කියලා එකක්. දැන් දීලා තියෙනවා අන්තිම ලොජික් ගේට් එක මේක. දැන් මේ දෙකේම අවුට්පුට් ලිව්වා. දැන් මේකේ අවුට්පුට් එක ලියා ගන්නවා. එතකොට එතන තියෙන්නේ O ගේට් එක. O ගේට් එකේ හැබැයි ඉන්පුට් වෙලා තියෙන්නේ මෙන්න මෙහිම දෙකක්. A.B කියලා සම්පූර්ණ ප්‍රකාශයක් සහ B.C කියලා සම්පූර්ණ ප්‍රකාශයක්. එහෙනම් මේ දෙක මේ ප්‍රකාශය මේ ප්‍රකාශය සහ මේ ප්‍රකාශය මේක ඇතුලෙන් යද්දී මෙන්න මේ විදිහට A.B B.C කියලා අවුට්පුට් එකක් හම්බ වෙනවා. හැබැයි පැහැදිලිභාවය සඳහා මේ ප්‍රකාශයක් මේ තනි ප්‍රකාශයක් කියලා පෙන්නන්න මේ තනි ප්‍රකාශයක් කියලා පෙන්නන්න මේ දෙක දෙපැත්තට වරහන් දාන්න. එතකොට මේ තමයි මෙන්න මෙතනට එන අවුට්පුට් එකේ මොකද්ද A.B B.C. දැන් මෙතන ඉස්සෙල්ලා මම කිව්වා අවුට්පුට් එක Q විදියට සටහන් වෙනවා කියලා. හරිද? ඔන්න දැන් සෑම ලොජික් ගේට් එකකම අවුට්පුට් ටික ලිව්වා. තුන්වෙනි පියවර අවසාන ලොජික් ගේට් එකේ ලොජික් ගේට් හි අවුට්පුට් එක බූලියානු ප්‍රකාශය ලෙස ගැනීම. ඒ කියන්නේ දැන් ඔක්කොම ලොජික් ගේට්ස් වල අවුට්පුට් ලිව්වනේ. මේ හැම ලොජික් ගේට් එකක්ම මම වෙන වෙනම මෙතෙන්ට අරන් ඇඳලා පෙන්නනවා. ඔයාලා වෙන වෙනම ඇඳ ඉන්න ඕනේ නැහැ. ඔයාලා මෙතන තියාගෙනම කල්පනා කරන්න. දැන් මේක නම් මේ ඔක්කොම මතක කරලා AB AND ගේට් එකක් ගියාම A.B BC AND ගේට් එකක් ගියාම B.C. අර B.C සහ A.B කියන දෙක O ගේට් එකක් ඇතුලෙන් ගියාම A.B B.C කියලා ඔයාලා කල්පනා කරලා ගන්න. මම මේ වෙන වෙනම ඇඳි ඔයාලට පැහැදිලිව පෙන්නන්න. වෙන වෙනම අරන් ගන්න එක වෙන වෙනම තමයි මෙතන ගන්න ඕන කියලා පෙන්නන්න තමයි මම වෙන වෙනම ඇඳි. ඔයාලා එහෙම වෙන වෙනම ඇඳ ඉන්න ඕනේ නැහැ. එහෙම කරලා ලොජික් ගේට් හැම එකේම අවුට්පුට් ටික ලියලා අවසාන ලොජික් ගේට් එකේ අවුට්පුට් ඒ කියන්නේ මෙන්න මේකනේ අවසාන එක. බූලියානු ප්‍රකාශය ලෙස ගැනීම. මේ කියන්නේ ඔයාලට මතකද අපි බූලියානු ප්‍රකාශ ලිව්වේ කොහොමද කියලා? Q වලට සමාන කරලානේ. එහෙනම් මෙතනත් Q වලට සමාන කරලා ලියනවා. ඒ මොකද මෙතන දීලා තියෙනවනේ මේක Q කියලා. හිතන්නකෝ මෙතන තිබ්බේ X කියලා. එහෙනම් මේක සමාන කරලා ලියන්න ඕනේ X වලට. දීලා තිබ්බේ නැත්තම් මොකද්ද කරන්නේ? ලියන්න ඕන මෙතන ඉස්සරහින් බූලියානු ප්‍රකාශය සමානයි A.B B.C කියන. හරිද? දැන් මම මෙතනට Q කියලා දාන්නම්. Q කියලා දාලා මම මේක Q සමානයි කියලා ලියලා මේක තමයි බූලියානු ප්‍රකාශය කියලා යටින් ඒ දෙයක් ගහලා තියන්නේ. මොකද්ද කර පියවර? ලොජික් ගේට් අඳුරගත්තා. ලොජික් ගේට් වල අවුට්පුට් ටික ලිව්වා. හැම එකකම අවුට්පුට් ලිව්වා. අවසාන ලොජික් ගේට් එකේ අවුට්පුට් එක බූලියානු ප්‍රකාශයක් ලෙස සලකලා ගත්තා. අවසාන එක තමයි බූලියන් ප්‍රකාශය වුනේ. ඈ එච්චරයි. එතකොට ඔයාලට දැන් ඔන්න මේ පියවර තුන අනුගමනය කළා ඕනෑම තාර්කික පරිපථයක බූලියානු ප්‍රකාශය ලියන්න පුළුවන්. හරිද? මට දැන් මේ වැඩේ උගන්නගෙන යනකොට පොඩ්ඩක් කල්පනා වුණා මෙතන දීලා තියෙන උදාහරණ හතරම මම කරන්නේ නැහැ. දැන් මම එකක් කරානේ. ඔයාලා මේ පියවර තුන ලියා ගන්න ඕන ටියුට් එකේ. ඉතුරු උදාහරණ තුන මේ පියවර තුන අනුගමනය කරන ගමන් මම මේ කියලා දීපු විදියට ඔයාලා තනියම කරන්න ඕන. ඔයාලා තනියම කරලා මම මේකට වෙනම මේ උදාහරණ ටික සාකච්ඡා කරන වෙනම වීඩියෝ එකක් අප්ලෝඩ් කරනවා. ඔයාලා හරි වැරදි චෙක් කරගන්න.
ඔයාලා ගානන් ටික හදාගෙන යද්දි මොනවා හරි ගැටලු ආවොත් ඔයාලා මගේ WhatsApp message එකක් දාන්න මගේ නම්බර් එකට group එකෙන් ගන්න පුළුවන් නේ. group එකෙන් මගේ නම්බර් එකට message එකක් දාන්න. අයියේ මට මෙන්න මේක කරගෙන යද්දි මෙන්න මෙතන ගැටලුවක් ආවා. මොකද්ද කරන්නේ? මොකද මම මේක මෙතන උදාහරණ හතරම කෑග ගහ කරනකොට ඔයාලට ඒක දැනුමක් නැහැනේ. ඔයාලා කරද්දි ඔයාලට මතුවෙන ගැටලු ආවම ඔයාලට ඒක ටක් ගාලා ප්‍රශ්නයක් අහලා හරි ඔයාලට වදින වැඩි කියන්නේ මට මේ ප්‍රශ්නේ ආව මේ කරගෙන යද්දි මට විභාගෙටත් ආවොත් කියන බය ඇති වෙලා ඔයාලා ටක් ගාලා මගෙන් මේක විසඳ ගන්න බලන්න. ඒ නිසා ඉතුරු උදාහරණ 3 ඔයාලා කරන්න. හරිද? මම මේ ටියුට් එකේ නැති වෙන උදාහරණයක් අරන් ඕනනම් තා එක උදාහරණයක් විදිහට කරන්නම්. ටියුට් එකේ තියෙන ඉතුරු උදාහරණ 3 ඔයාලා කරන්න. මම තා එකක් මෙතන කරන්න. මගේ ඔළුවෙන් කල්පනා කරලා ලොජික් ගේට් එකක් ඇඳලා. පැහැදිලිද? ඉතුරු උදාහරණ 3 ඔයාලා මේ පියවර 3 ෆලෝ කරන ගමන් තනියම කරන්න. මම මෙතෙන්ට තා උදාහරණයක් ගන්නම්. පොඩි උදාහරණයක් ගන්නන්නේ. ලොකු ඒවා ඉතින් ඔයාලට දැන් ඉස්සරහට කරන්න වෙනවනේ. උදාහරණ 3න් ඔය එතන ලොකු උදාහරණක් තියෙනවා. ඒත් මම මෙතෙන්ට ගන්නම් මෙන්න මෙහෙම උදාහරණයක්. මේ තියෙන්නේ B වගේම ඔන්න ඔය වගේ උදාහරණයක් මම ගන්න. දැන් පියවර 3 අනුගමනය කරනවා. ලොජික් ගේට් අඳුර ගන්නලු. not ගේට් එකක්. මේ මොකද්ද මේ? NAND ගේට් එකක්. not ගේට් එකක්. O ගේට් එකක්. දැක්ක ගමන් අඳුර ගන්න පුළුවන් වෙන්න ඕන. හරිද? ඒ අකුර පේන්නේ නැහැ නේ. මොකද not ගේට් එකක්, NAND ගේට් එකක්, not ගේට් එකක්, O ගේට් එකක්. ලොජික් ගේට් එක අඳුනගත්ත පළවෙනි පියවර done. දෙවෙනි පියවර සෑම ලොජික් ගේට් එකකම අවුට්පුට් එක ලියා ගන්න ඕන. මම මෙතනින් පටන් ගන්නම්. මෙතනින් A ඇවිල්ලා not ගේට් එකක් ඇතුලෙන් ගියාම ඒක A බා වෙනවා. මෙතනින් C ඇවිල්ලා not ගේට් එකක් ඇතුලෙන් ගියාම C බා වෙනවා. මෙතන A සහ B තියෙනවා. A බා සහ B තියෙනවා. NAND ගේට් එකක් නිසා ඩොට් එක දාලා සම්පූර්ණ කුඩින් ඉරක් ගන්නවා. පැහැදිලිද? ඇයි NAND ගේට් එකක්නේ. මේ බා එක කලින් ඉඳන්ම තිබ්බනේ නේ. සම්පූර්ණ එක මුලින් ඉරක් ගන්න. දැන් මේ දෙක එකතු කරන්න තියෙන්නේ නම් මෙතනට එනවා. ඒ කියන්නේ මේකේ අවුට්පුට් එක වෙන්නේ මේ දෙකේ එකතුවනේ. O එකක්නේ. A බා සම්පූර්ණ කුඩින් ඉරක් තියෙනවා. එකතු කිරීම C බා. මේක වෙනම එකක් කියලා පෙන්වන්න ඔන්න මම වරහනක් දැම්මා. පැහැදිලිද? ඔන්න දෙවෙනි පියවරත් කරා. මොකද සෑම ලොජික් ගේට් එකකම අවුට්පුට් ලිව්වා. ඔන්න මේකේ අවුට්පුට් ලිව්වා, මේකේ අවුට්පුට් ලිව්වා, මේකේ අවුට්පුට් ලිව්වා, මේකේ අවුට්පුට් ලිව්වා. දැන් අවසාන ලොජික් ගේට් එකේ අවුට්පුට් එක බූලියානු ප්‍රකාශය ලෙස සැලකීම. ඒ කියන්නේ මෙන්න මේක තමයි බූලියානු ප්‍රකාශය. මම යටින් ලියනවා බූලියානු ප්‍රකාශය සමානයි මොකද A.B plus C බා. ඔන්න බූලියානු ප්‍රකාශය ලිව්වා. දැන් ඔන්න මගේ මෙමරියෙන් අරගෙන කියන්නේ මම නිකන් කල්පනා කරලා ලොජික් ගේට් සර්කිට් එකක් ඇඳලා ඒක බූලියානු ප්‍රකාශය අරගෙන පෙන්නුවා. ඔයාලා ඊටු උදාහරණ තුන තනියම කරන්න. මේක තමයි පියවර තුන. මේ පියවර තුන ෆලෝ කරන ගමන් මං කර විදිහට කරන්න මතක් කර කරන්න. එතකොට ඔයාලට පුළුවන් මේක ඇඟටම කාවද්ද ගන්න. හරි. පියවර තුන ලියා ගන්න. මේක තමයි පියවර තුන. ලොජික් ගේට්ස් හඳුනා ගැනීම, සෑම ලොජික් ගේට් එකකම අවුට්පුට් ලියා ගැනීම, අවසාන ලොජික් ගේට් හි අවුට්පුට් එක බූලියානු ප්‍රකාශය ලෙස ගැනීම. ටක් ගාලා ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න. ඒක ලියලිය දැන් වෙලාවක නාස්ති කරන්න ඕනේ නෑනේ. ටක් ගාලා මේකේ ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න. මෙන්න මේ ටික මම මකන්නම්. ඔයාලට දැන් මතකයිනේ. මතක නැත්නම් ටක් ගාලා වීඩියෝ එක ආයෙ රිවයින්ඩ් කරලා බලන්න ඈ. මොකද වීඩියෝ දාලා දෙන්නේ ඔයාලට ඕන පාරක් බලන්න පුළුවන් නේ. මතක නැත්නම් මෙතනින් එහාට මොකද්ද මේ පියවරේ කියලා දේ තේරුන්නේ නැහැ කියලා දැනුන ගමන් ටක් ගාලා රිවයින්ඩ් කරලා බලන්න. තේරෙන්නේ නැති වෙන්නේ නැහැනේ සිංහලෙන් ලියලා දෙන සෑම ලොජික් ගේට් එකකම අවුට්පුට් ලියා ගැනීම. අවසාන ලොජික් ගේට් හි අවුට්පුට් එක බූලියානු ප්‍රකාශය ලෙස ගොඩනගා ගැනීම. හරි. පියවර තුනට ටක් ගාලා ස්ක්‍රීන්ෂොට් එකක් දාගන්න. ඔයාලා අර ස්ටෑන් තුනට ඒක දාගන්න. අපි ඊළඟට ටියුට් එකට යන් මොනවද තියෙන්නේ කියලා බලන්න. දැන් මේ ටියුට් එකේ මෙන්න මේ පළවෙනි උදාහරණය මම කරා. දෙවෙනි උදාහරණය 3 4 කියන දෙක ඔයාලා ආයේ තනියම කරන්න ඕන. ඊට පස්සේ අපිට තියෙනවා බූලියානු ප්‍රකාශනයට අනුව සත්‍යතාව ගොඩනැගීම. ඒ කියන්නේ
බූලියානු ප්‍රකාශයට අනුව සත්‍යතාව වගුව ගොඩනගා ගැනීම කියන්නේ අර මම ඇඳපු ඩයග්‍රෑම් එකේ කීවෙනි එකද කියලා මං අර ස්ක්‍රීන්ෂොට් එක දාලා පෙන්නන්න. එතකන් මට තප්පරයක් දෙන්න මං වයිට් බෝඩ් එක දාන්නම් ඔයාලට ඒ ස්ක්‍රීන්ෂොට් එක ගන්නකම්. එතකොට දැන් අපි මං කිව්වනේ අද මාතෘකා දෙකක් කතා කරන්න තියෙනවා. මේ කතා කරන දෙක ගැන විතරක් දැන් අද අවධානය යොමු කරන්න. ඔයාලා ගෙදර ගිහිල්ලා ඒවා ඒ කියලා දුන්නේ මොකද්ද කියලා තනියම කල්පනා කරන්න ඕන. හරිද? ඒ වගේම තනියම මේ ප්‍රැක්ටිස් කරන්න අර මං කිව්ව හෝම්වර්ක් එක කරන්න. හරි. මම දැන් ඔයාලට මේ ඉමේජ් එක දෙන්නම්. ඉමේජ් එක දෙන්නම්. දකින්න. ඒ කියන්නේ මේ ස්ක්‍රීන්ෂොට් එක ෂෙයා කරන්න ඕන මට. හරි. ඔන්න දැන් මම ෆොටෝ එක මං ගහගත්ත ස්ක්‍රීන්ෂොට් එක. ඔයාලට පේනවා ඇති. පේනවනේ මගේ අත. හරි. දැන් අපි මුලින් කතා කරේ ලොජික් සර්කිට් එක දිහා බලලා බූලියන් එක්ස්ප්‍රෙෂන් එක බවට පත් කරපු A part 1 එක. එතකොට A part 2 කරන්න මං අන්තිමේටම කොලේ එක. දැන් කතා කරන්න තියෙන්නේ බූලියන් එක්ස්ප්‍රෙෂන් එක ට්‍රූත් ටේබල් එකක් බවට පත් කරන මෙන්න මේ B කියන කොටස. බූලියන් එක්ස්ප්‍රෙෂන් එක ට්‍රූත් ටේබල් එකක් බවට පත් කරන B කියන කොටස. එතකොට ඒක ගැන තමයි දැන් කතා කරන්න තියෙන්නේ. එතකොට මෙතනදි මේ බූලියානු ප්‍රකාශය අනුව සත්‍යතාවක ගොඩනැගීම කියන එක කියන්නේ B කියන එක. හරිද? හරි. දැන් එහෙනම් අපි කියවගෙන යන් ඉස්සරහට මොනවද කරන්න තියෙන්නේ කියලා. තාර්කික ద్వාර සඳහා සත්‍යතාවක නිර්මාණයේදී ඉගෙනගත් කරුණු එලෙසම මේ සඳහාද යොදා ගැනේ. නමුත් පෙර ඉගෙනගත් තීරු ගණන සොයන ආකාරය මෙහිදී වෙනස් වේ. මල මගුලයි. දැන් මෙතන කියනවා ඔයාලට මතකනේ ලොජික් ගේට් වලට සත්‍යතාවක වඳිද්දි මං කිව්ව දැනගන්න ඕන කරුණු හතරක්. අන්න ඒ කරුණු හතර ඒ විදිහටම තියෙලු මේකට. හැබැයි තීරු ගාන හොයන කරුණ විතරක් වෙනස් වෙනවලු. අපි බලමු කොහොමද තාර්කික පරිපතයක මේ සත්‍යතාවක වඳින්න තීරු ගාන හොයාගන්නේ කියලා. මම වයිට් බෝඩ් එකට එන්න. වයිට් බෝඩ් එකට ඇවිල්ලා වයිට් බෝඩ් එක ක්ලියර් කරගෙන අපි කතා කරමු මොකද්ද මේකෙදි වෙන වෙනස කියලා. හරිද? ඔයාලට දැන් මතක් කරන්න තාර්කික ద్వාරයකට මේ සත්‍යතාවක වඳිද්දි තීරු ගාන හේවපු සූත්‍රය. තීරු ගාන සමානයි ඉන්පුට් ගණන එකතු කිරීම එකනේ. ගිය සෙෂන් එකේ කතා කරේ තීරු ගාන මේ ඉන්පුට් ගානට එකක් එකතු කරලා. දැන් මේකෙදි වෙනස් වෙනවා. තීරු ගාන මේ තියෙන්නේ ලොජික් ගේට් වල. හරිද? LG වල ලොජික් ගේට් වල. දැන් තියෙන්නේ LC වල ලොජික් සර්කිට් වල. තීරු සමානයි ඉන්පුට් ගණන එකතු කිරීම ලොජික් ගේට්ස් ගණන. ඒ කියන්නේ ලොජික් සර්කිට් එක හදන්න යොදාගෙන තියෙන ලොජික් ගේට්ස් ගණන. මේ තියෙන්නේ LC වල කියන්නේ ලොජික් සර්කිට් වල තීරු ගණන ලොජික් සර්කිට් වල සත්‍යතාවක වඳිද්දි තීරු ගණන හොයන සූත්‍රය මේ තියෙන්නේ. මේ තියෙන්නේ ලොජික් ගේට්ස් වල සත්‍යතාවක වඳිද්දි යොදා ගන්න සූත්‍රය. එතකොට ලොජික් ගේට්ස් වල තීරු ගණන හොයන්නේ මේ ඉන්පුට් ගණනට එකක් එකතු කරලා මේ තියෙන්නේ අවුට්පුට් තීරුවට වෙන් කරපු එක. මේකෙදි හැබැයි අවුට්පුට් තීරුවට එකක් වෙන් කරන්නේ නැහැ. ඉන්පුට් ගණන එකතු කිරීම ලොජික් ගේට්ස් ගණන. හිතන්නකෝ ලොජික් සර්කිට් එක අඳින්න ලොජික් ගේට්ස් පහක් යොදාගෙන තිබ්බනම් දීලා තියෙන ඉන්පුට් ගණනට අන්නේ ලොජික් ගේට්ස් පහ එකතු කරලා තමයි තීරු ගාන හොයාගන්නේ. එතකොට ඔයාලා ටියුට් එකේ ඔන්න ඔය යට තියෙන සූත්‍රය. ඒ කියන්නේ මෙන්න මේ සූත්‍රය. මේක ඉතින් අපි ගිය සති ඉගෙන ගත්තනේ ගිය සඳ. මෙන්න මේ යට තියෙන සූත්‍රය ඔයාලා ඉක්මනට දාගන්න ඕන ටියුට් එකේ. මෙන්න මේ තීරු ගණන කියන තැන. වැඩි වෙලාවක් ගන්න නැතුව ටක් ගාලා දාගන්න තීරු ගණන සමානයි කියලා දීලා තියෙනවා. ඉන්පුට් ගණන එකතු කිරීම ලොජික් ගේට්ස් ගණන කියලා දාගන්න සනිකව. හරිද? ඒක දාගත්තට පස්සේ මම ඔයාලා දාගන්න මම මේ ඔයාලට පේන්නේ නැහැ නේ වයිට් බෝඩ් එකේ සෝරි. ටක් ගාලා දාගන්න තීරු ගණන සමානයි ඉන්පුට් ගණන
එකතු කිරීම ලොජික් ගේට්ස් ගණන. ඇති වෙලාව. දැන් අපි ටියුට් එකට ගිහින් බලමු ටියුට් එකේ ඊට පස්සේ මොනවද අපිට ඉගෙන ගන්න තියෙන්නේ කියලා. එතකොට ලොජික් ගේට් වල සත්‍යතාව වගු අඳින විදියම තමයි තීරු ගණන විතරයි වෙනස් වෙන්නේ. තීරු ගණන හොයන විදිය දැන් කිව්වා. අපි ඉස්සරහට ගිහින් බලමු මොනවද තා තියෙන්නේ කියලා. ඊට පස්සේ තියෙන්නේ හිස් පිටුව. ඒ හිස් පිටුව දීලා තියෙන්නේ අර උඩ දීලා තියෙන උදාහරණ හතරේ. කියන්නේ මෙන්න මේ උදාහරණ හතරට සත්‍යතාව වගු ටික අඳින්න. එතකොට මේ උදාහරණ හතරේ අපි බූලියානු ප්‍රකාශ ටික හොයාගත්තනේ. බූලියානු ප්‍රකාශ ටික ඔය උදාහරණ ළඟින් ලියාගත්තනේ. නේ? දැන් ඔයාලට මම ගෙදර වැඩක් විදියට උදාහරණ 3ක කරන්න කිව්වා. මම පළවෙනි එක කරා සහ මම රැන්ඩම් එකක් අරන් කරා. එතකොට අන්නේ බූලියානු ප්‍රකාශ දිහා බලාලා අපිට සත්‍යතාව වගු අඳින්න තමයි අර හිස් පිටුව දීලා තියෙන්නේ. එතකොට මම පළවෙනි අවස්ථාවේ හදාගත්ත අර පළවෙනි අවස්ථාවේ ලොජික් ගේට් එක දිහා බලලා හදාගත්ත මේ බූලියානු ප්‍රකාශය මම මෙතනින් ලියන්නම්. මේ පෑන ලියවෙන්නේ නැහැ. දෙන්න තප්පරයක් අනිත් පෑන ගන්න. පළවෙනි එකේ අපිට බූලියානු ප්‍රකාශය වුණේ මෙන්න මේක. අර දීපු පළවෙනි උදාහරණේ බූලියානු ප්‍රකාශය වුණේ මේක. මොකද්ද පළවෙනි උදාහරණේ? මෙන්න මේ උදාහරණ එක කියන මෙන්න මේකේ බූලියානු ප්‍රකාශය තමයි ඒක. එතකොට දැන් මෙන්න මේ බූලියානු ප්‍රකාශය දිහා බලාගෙන මොකක්ද හදන්න යන්නේ? සත්‍යතාව වගුව. සත්‍යතාව වගුවක් අඳිද්දී අපි දන්නවා අපි මුලින්ම කරන්නේ තීරු ගාන හොයාගන්න එක. එතකොට දැන් මේ ලොජික් සර්කිට් එකේ තීරු ගාන හොයාගන්න සූත්‍රය මම මෙතනින් ලිව්වා. දැන් මකලා තින්නේ. මොකද්ද තීරු ගාන හොයාගන්න සූත්‍රය වෙන්නේ? ඉන්පුට් ගණන සහ ලොජික් ගේට් ගණන එකතු කරලා. දැන් කොහොමද මේ බූලියානු ප්‍රකාශය දිහා බලලා ඉන්පුට් ගණන සහ ලොජික් ගේට් ගණන හොයාගන්නේ? අන්න ඒකනේ ප්‍රශ්නේ. අපි මුලින්ම ඉන්පුට් ගණන හොයාගමු. දැන් මම මේක මෙතන ලොකුවට ලියන්නම්. a.b plus b.c. දැන් මේ ඉන්පුට් සංකේතවත් කරන්න නේද මේ ඉංග්‍රීසි අකුරු යොදාගෙන තියෙන්නේ. a ඉන්පුට් එක, b ඉන්පුට් එක, c ඉන්පුට් එක. එතකොට මෙතන ඉන්පුට් තියෙනවා 3ක්. sorry. ඉන්පුට් තියෙනවා 1යි 2යි 3යි. ඉන්පුට් තියෙනවා 3ක්. එක්කද? මොකද්ද? A ඉන්පුට් එක, B ඉන්පුට් එක, C ඉන්පුට් එක. මෙතන තව B එකක් තියෙනවනේ. ඉතින් B දෙකක් දුන්නත්, B 10ක් දුන්නත් Bමනේ. ඒ කියන්නේ එකම ඉන්පුට් එක තමයි. එතකොට ඉන්පුට් 3ක් තියෙනවා. ඔන්න අපි ඉන්පුට් ගාන හොයාගත්තා. ඉන්පුට් ගාන හොයාගත්තේ දීලා තියෙන බූලියානු ප්‍රකාශය ඉංග්‍රීසි අකුරු ටික ගණන් කරලා. ඉංග්‍රීසි අකුරු කියන්නේ එක වගේ තියෙනවා ගන්න එකපාරයි. අනිත් ඒවා ගණන් කරලා ඉන්පුට් ගාන හොයාගත්තා. දැන් හොයාගන්න ඕන පුතා මේකේ තියෙන ලොජික් ගේට්ස් ගණන. එතකොට ලොජික් ගේට්ස් ගණන හොයාගන්න මොකද්ද කරන්නේ? අපි බලනවා අර මම ඔයාලට ලියා ගන්න කියලා ෂෝට් නෝට් එකක් විදිහට ලියා ගන්න දීපු කොලේ සංකේත ටිකක් මම පෙන්වන්නේ. අර මෙන්න මේ අකුරු වෙනස් වෙනවා, රතු පෑනෙන් ලියපුවා වෙනස් වෙනවා. හැබැයි මේ සංකේත තියෙනවා නම් මෙතන තියෙන AND ගේට් එක, OR ගේට් එක, NOT ගේට් එක, NAND සහ NO කියලා. දැන් බලන්න. මෙතන තිතක් තියෙනවා. එහෙනම් මෙතන තියෙනවා AND ගේට් එක. එන 1යි. මෙතන ප්ලස් එකක් තියෙනවා. ඒ කියන්නේ මෙතන තියෙන OR ගේට් එක 2යි. මෙතන AND ගේට් එක තියෙනවා. ඒ කියන්නේ මෙතන මේ සම්පූර්ණ ගේට්ස් 3ක් තියෙනවා. එතකොට ඉන්පුට් 3යි ගේට්ස් 3යි. එහෙනම් ඉන්පුට් 3 සහ ගේට්ස් 3 කියන 3යි 3යි 6 විදිහට තීරු 6ක් එන්න ඕන මේ සත්‍යතාව වගුවට. නේ? තීරු 6ක්. අපි 1යි 2යි 3යි 4යි 5යි 6යි. තීරු 6ක් ගැහුවා. තීරු 6ක් ගැහුවා. තීරු 6ක් කියලා ගණන් කරේ කොහොමද? තීරු 6ක් කියලා ගණන් කරේ ආදාන 3ක් තියෙනවා. මොකද A B C කියලා. ඒ වගේම ගේට්ස් 3ක් තියෙනවා. AND ගේට් දෙකක් සහ OR ගේට් එකක් විදිහට. හරි. තීරු ගාන ගණන් කරා. දැන් පේලි ගාන හදාගන්න. පේලි ගාන අර ගිය සෙෂන් එකේ ඉගෙන ගත්තා වගේ 2n කියන සූත්‍රයටම තමයි දාන්න තියෙන්නේ. 2n.
n විදියට දාන්නේ ආදාන ගණනනේ. ඒතර මේකේ ආදාන කීයක් තියෙයි කියලා ගණන් කරාද? හරි 3ක්. ඉන්පුට් 3ක් තියෙයි කියලා අඳුනගත්තා. එහෙනම් 2 3 සමානයි 8යි. ඒ කියන්නේ පේලි 8ක් එන්න ඕන. මම ඒ නිසා පේලි 8ක් මේ වගුවට දාගන්නම්. මෙන්න මේ විදියට. 2යි 3යි 1යි 2යි 3යි 4යි. පේලි 4යි 8ක් නේ කරන්න ඕන. දැන් 8යි. හරි. ඔන්න මං සත්‍යතාවගේ ෆෝමැට් එක ඇඳගත්තා. ඊට පස්සේ අපි මොකද කරන්නේ? තීරු ටික නම් කරගන්නවා. මම මේ අයිනේ ඉඳන් තීරු ටික නම් කරගන්න ගන්නවා. A සහ B C. දැන් ඉතුරු තීරු තුන මොනවද? ඉතුරු තීරු තුන මොනවද? ඉතුරු තීරු තුන වෙන්නේ ලොජික් ගේට්ස් ගණනට තියෙන අවුට්පුට් ටික. දැන් ලොජික් ගේට්ස් තුනක් තියෙයි කිව්වනේ. ඉතුරු වෙලා තියෙන්නේ ලොජික් ගේට්ස් තුනට පේලි තුනක් නේ. එහෙනම් මේකේ තියෙනවා මෙන්න මෙහිම A.B කියලා එක AND ගේට් එකක බූලියානු ප්‍රකාශයක්. මේ අවුට්පුට් එක. ඒ වගේම B.C කියලා තා AND ගේට් එකක අවුට්පුට් එකක් තියෙනවා. ඒ වගේම A.B B.C කියලා O ගේට් එකක අවුට්පුට් එකක් තියෙනවා. අන්න මෙන්න මේ අවුට්පුට් තුන තමයි මෙතනට දාන්න ඕනේ. මෙන්න මේ සූත්‍රය දිහා බලලා අපිට ඒ අවුට්පුට් ටික ගන්න පුළුවන්. සෝරි. මෙන්න මේ බූලියානු ප්‍රකාශය දිහා බලලා ඒ අවුට්පුට් තුන ගන්න පුළුවන්. ඒ කියන්නේ සර්කිට් එක ඇතුලේ හැංගිලා තියෙන අවුට්පුට් ගණන. සර්කිට් එක ඇතුලේ හැංගිලා තියෙන අවුට්පුට් ටික තමයි මෙහෙම ලියා ගන්නවා. ඒ කියන්නේ මේ බූලියානු ප්‍රකාශය කොටස් වලට කඩා ගන්න කියලා කියන්නේ. මේ කොටස කැඩුවාම AB කියන AND ගේට් එක තියෙනවා. මේ කොටස කැඩුවාම B.C කියන AND ගේට් එක තියෙනවා. ඒපාර මේ සම්පූර්ණ එක ගත්තාම O ගේට් එකකින් සම්බන්ධ වෙලා එතන ලොකු අවුට්පුට් එක තියෙනවා. කියන්නේ අන්තිම අවුට්පුට් එක තියෙනවා. ඒතකොට මෙන්න මේ අවුට්පුට් ටික අඳුර ගන්න පුළුවන් වෙන්න ඕන ඔයාලට. මේ බූලියානු ප්‍රකාශය ඇතුලේ හැංගිලා තියෙන අවුට්පුට් ටික අරගෙන එකින් එක මෙතනට දානවා. A.B B.C අන්තිමේටම A.B B.C කියන ලොකු අවුට්පුට් එක. පැහැදිලිද? පැහැදිලි. ඔයාලට සූත්‍රයක් දිහා බලලා සෝරි බූලියානු ප්‍රකාශයක් දිහා බලලා අවුට්පුට් ටික බලා ගන්න අවුට්පුට් ටික අඳුර ගන්න පුළුවන් වෙන්න ඕන මෙන්න මේ විදියට. කොහොමද ඒක කරන්නේ? ඒක කරන්නේ නිතර නිතර මේ ගණන් කරද්දී ඔයාලට පුළුවන් වෙනවා ඒක. හරිද? නිතර නිතර මේ ගණන් කරද්දී ඔයාලට පුළුවන් වෙනවා. මෙන්න මේ කැලේ තමයි ටිකක් කට්ටියට පැටලෙන්නේ. පැටලෙන්නේ කියන්නේ බූලියානු ප්‍රකාශයක් දිහා බලලා ඒක ඇතුලේ තියෙන අවුට්පුට් ටික අඳුර ගන්න බැහැ ගොඩක් අයට. ඒ වුණාට ඒක තමයි පුළුවන් කරගන්න ඕනම දේ. ගණන් නිතර නිතර කරද්දී කරගන්න බැරි නෑ. හරි. ඒ නිසා මෙන්න මේ වගේ බූලියානු ප්‍රකාශයක් දුන්නාම මේ වගේ ඇතුලේ තියෙන අවුට්පුට් ටික කඩා ගන්න පුළුවන් වෙන්න ඕන. හරි. දැන් ඉතින් මේක ඉස්සෙල්ලම කරන්නේ සත්‍යතාවගේ ආදාන තීරු පුරවන එක. ආදාන තීරු පුරවද්දී ඉස්සෙල්ලම මේ සත්‍යතාවග අරකට වඩා ටිකක් වෙනස් වෙච්ච නිසා ආදාන තීරු සහ ප්‍රතිදාන තීරු අඳුර ගන්නවා. මේ තියෙන්නේ ආදාන තීරු. නේ? A ආදාන තීරුව, B ආදාන තීරුව, C ආදාන තීරුව. AB ප්‍රතිදානය, BC ප්‍රතිදානය, AB + B.C කියන සම්පූර්ණ ප්‍රතිදානය ඉති. හරිද? එතකොට මේකෙදී අපි අර කලින් එකේදී මොකද කරේ? ප්‍රතිදාන තීරුවට වම් පැත්තේ තියෙන එක. ඒක හරියට නිර්වචනය කරොත් කරන්නේ ආදාන තීරු ගොඩේ කෙලවරේම ආදාන තීරුව. අපි අරකෙදි ලේසියට ගත්තේ ප්‍රතිදාන තීරුවට වම් පැත්තෙන් තියෙන ආදාන තීරුව කියලානේ. එතකොට මේකෙදි හැබැයි අපිට නිර්වචනය කරන්න වෙන්නේ ආදාන තීරු ගොඩේ කෙලවරේම තියෙන එකෙන් තමයි අපි පටන් ගන්න. එහෙනම් මේක සීනි අන්තිම ආදානේ. මේක මාරු වෙනවා බිංදුව 1 බිංදුව 1 බිංදුව 1 විදිහට. ඔයාලට මතක ඇති ලොජික් සර්කිට් එකකට හරි ලොජික් ගේට් එකකට හරි ආදාන තීරු පුරවන්නේ එකම විදිහට. මේ කොනේම ආදාන තීරුව බිංදුව 1 බිංදුව 1 බිංදුව 1 කියලා එකෙන් එක මාරු වුණා. දෙවැනි එක බිංදු 2යි 1යි 1 බිංදු 2යි 1යි 1 විදිහට දෙකෙන් දෙක මාරු වුණා. තුන්වෙනි එක බිංදු 4යි එකේව 4යි විදිහට 4න් 4 මාරු වුණා. දැන් අපි මෙන්න මේ සර්කිට් එකට අදාළ සත්‍යතාවගේ ආදාන තීරු ටික පිරෙව්වා. දැන් තියෙන්නේ ඉතින් මෙන්න මේ ආදාන තීරු දිහා බලන් මේ ප්‍රතිදාන තීරු ටික පුරවන්න. අපි පළවෙනි එකේ මෙන්න මේ තීරුව පුරවලා ඉඳන් ඉස්සෙල්ලා A.B A.B කියන්නේ A සහ B ගුණ වෙලා. ඒ කියන්නේ AND එකක් නෙමෙයි මෙතන තියෙන්නේ. AND ගේට් එකක්නේ. බිංදුවරක් බිංදුව බිංදුවයි, බිංදුවරක් එක බිංදුවයි,
බිංදුවරක් එක බිංදුවයි නේ බිංදුවරක් බිංදුව බිංදුවයි බිංදුවරක් බිංදුව බිංදුවයි බිංදුවරක් එක බිංදුවයි බිංදුවරක් එක බිංදුවයි එක්වරක් බිංදුව බිංදුවයි එක්වරක් බිංදුව බිංදුවයි එක්වරක් එක එකයි එක්වරක් එක එකයි මේ ආදාන තීරුව ඇසුරෙන් මේක පුරවන්න තියෙන්නේ. දැන් දෙවැනි එක b.c කියන්නේ මේ දෙක. බිංදුවරක් බිංදුව බිංදුවයි බිංදුවරක් එක බිංදුවයි එක්වරක් බිංදුව බිංදුවයි එක්වරක් එක එකයි බිංදුවරක් බිංදුව බිංදුවයි බිංදුවරක් එක බිංදුවයි එක්වරක් බිංදුව බිංදුවයි එක්වරක් එක එකයි. දැන් තියෙන්නේ a.b කියන මෙන්න මේක සහ b.c කියන මෙන්න මේ දෙක එකතු කරන්න. ඇයි ඔය එකක් නෙමෙයි මෙතන තියෙන්නේ. බිංදුව බිංදුව බිංදුවයි බිංදුව බිංදුව බිංදුවයි බිංදුව 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 එකයි එකයි. බිංදුව බිංදුවයි බිංදුව බිංදුව බිංදුවයි එකයි බිංදුවයි එකයි 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 එකයි. ඔන්න ඔය විදිහට ආදාන තීරු ටික පිරවුවට පස්සේ අපිට මෙන්න මේකට අදාළ සත්‍යතාවකුව පුරව ගන්න පුළුවන් වුණා. පැහැදිලිද? මේ බූලියානු ප්‍රකාශයට අදාළ සත්‍යතාවකුව පිරෙව්වා. ඔන්න ඔය කරුණ තමයි ටිකක් අයට පැටලෙන්නේ. ගොඩක් අයට ටිකක් අයට නෙවෙයි ගොඩක් අයට පැටලෙන්නේ ඔන්න ඔය කරුණ. මොකද්ද? බූලියානු ප්‍රකාශය දිහා බලන් සත්‍යතාවකුව පුරවන්න. ඉතින් මම කිසිම ආයාසයක් දන්නේ නැතුව මම මේ වැඩේ කරානේ. ඒකට තියෙන්න ඕන ප්‍රැක්ටිස් එක. ප්‍රැක්ටිස් එක ගොඩක්ම ඕන වෙන්නේ මෙන්න මේ වගේ බූලියානු ප්‍රකාශයක් දුන්නාම ඒකේ ඇතුලේ තියෙන දේවල් කඩලා ගන්න. දැන් මේක දුන්නාම මේකේ ඇතුලේ තියෙන අවුට්පුට් එකක් තමයි a.b කියන මේක සහ b.c කියන මේක. එපාර මේ සම්පූර්ණ එකත් එක්ක අවුට්පුට් එක ගන්න. ඔයාලට අන්නේ ඒක ලොජික් මේ මොකද බූලියානු ප්‍රකාශය දිහා බලලා කඩා ගන්න පුළුවන් වෙන්න ඕන. ඒක ටිකක් අමාරුයි ප්‍රැක්ටිස් එක නැත්තම්. ප්‍රැක්ටිස් එක නැත්තම් ඒක අමාරුයි. ඒතකොට ඔන්න ඔය විදිහට මම අර දීලා තියෙන ටියුට් එකේ දීලා තියෙන පළවෙනි උදාහරණේ කරලා පෙන්නුවා. දැන් මම මෙතනින් එහාට තව උදාහරණ කරන්නේ නැහැ. මොකද මේ කෑල්ල ටිකක් සංකීර්ණයිනේ. තේරුම් ගන්න දේවල් ගොඩක් තියෙනවා. එතකොට මම තව උදාහරණයක් කරන්නේ නැහැ. දැන් ඉතින් අපේ කාල සීමාවත් ලං වෙලා තියෙන පැය දෙකකට ආසන්නව. මම මෙතනින් එහාට මේ ක්ලාස් එක නවත්තනවා. හැබැයි ඔයාලා ඊතුරු උදාහරණ තුන මෙන්න මේ කරපු උදාහරණේ එක්ක බල ඔයාලා වීඩියෝ එක රිවයින්ඩ් කර හරි ස්ක්‍රීන් රෙකෝඩ් එකක් දාගෙන හරි කොහොම හරි බල ඊතුරු උදාහරණ තුනම කරන්න ඕන. ඊතුරු උදාහරණ තුනම කරද්දි මොන හරි ගැටලු ප්‍රශ්න ආවොත් අනිවාර්යෙන් ඇවිල්ලා මගෙන් අහන්න ඕන WhatsApp එකට මැසේජ් එකක් දාලා. හරිද? එහෙම වුණාම ඔයාලට කියන්නේ මෙහෙමනේ. දැන් ඔයාලා හිතන්න ඔයාලා පොඩි කාලේ ඔයාලට පොඩි කාලේ ඔයාලා දැන් පොඩි නංගිලා මල්ලිලා ඉන්නවා නම් අම්මලා කියනවා ඉතින් ඔය පඩි පෙළවල් වල එහෙම නගින්න එපා කියලා පොඩි ළමයින්ට කියනවනේ. හැබැයි කියන දේ අහන්න නැතුව නගිනවා. පඩි පෙළේ නගිනවා. පඩි පෙළේ නැගලා වැට්ටට පස්සේ ඌට තේරෙනවා අම්මා එපා කිව්වේ මෙන්න මේ නිසා ඌට එහෙම තේරෙන්නේ නැහැ. ඌට තේරෙනවා මේකේ නැග්ගොත් රිදෙනවා මට. ඌට මේ වැටෙන මගුලක් ඒව තේරෙන්නේ නැහැ. ඌට තේරෙනවා මම මේකේ නැග්ගොත් මට රිදෙනවා. ඒ නිසා මම මේකේ නගින්න නැතුව ඉන්න ඕන කියලා. කියන්නේ ඔයා කරලා බැලුවොත් ඔයාලට මේකේ ප්‍රශ්න ගැටලු අහුවෙනවා. එතකොට ඔයාලට තේරෙනවා මන්ට මෙන්න මේ විදිහට කරන් ගියොත් මෙතනදි ගැටලුවක් ඇති වෙන්න පුළුවන්. මේ විදිහට කරන් ගියොත් මෙතනදි ගැටලුවක් ඇති වෙන්න පුළුවන්. එන්න ඒක ඔයාලා ඇඟට දනවන්න ඕන නිසා තමයි ඊතුරු උදාහරණ තුනම ඔයාලට තනියම කරන්න කියන්නේ. ඒක කරද්දි මොනවා හරි ගැටලුව ආවොත් මට මෙසේජ් එකක් දාන්න. මට මෙසේජ් එකක් දාන්න. මෙන්න මේ නම්බරේ ඉතින් ඔයාලා දන්නවනේ නම්බරේ. පේනවද මෙතන ලියුවා? ඔයාලා දන්නවා 076යි 41යි 54යි 755 නේ 755 හරිද? ඔන්න ඔකට මැසේජ් එකක් දාන්න අයියේ මට මෙන්න මෙතනදි පොඩ්ඩක් හිර වුණා. මොකද්ද මෙතනින් එහාට කරන්න ඕන? මේ 91 වගේනේ. මේ මෙන්න මෙතනදි පොඩි ගැටලුවක් අයියේ මොකද මේ කරන්න කියලා. ඔයාලට ගැටලුව ඔයාලට ඒක වුණාට පස්සේ ඔයාලට දැනෙන වැඩි. කියන්නේ ඊළඟට ඔයා ඒ වැරද්ද ආයෙ කරන්නේ නැති ඔයාලට ඒක ටක් ගාලා මග අරව ගන්න පුළුවන් ඔයාලට දැනෙන නිසා. ඉතින් මම ඒකයි අර දීලා තියෙන උදාහරණ තුنين පළවෙනි එක විතරක් කරලා නැමෙන්නේ. මම කොහොමද ඔය උදාහරණ හතරම ඩිස්කස් කරන වෙනමම වීඩියෝ එකක් කියන්නේ ආයෙ මම දැන් ඊළඟ සෙෂන් එක පටන් ගන්නකොට ඔය පරණ දෙයක් අදලා නම් කතා කරන්න ඕනේ නැහැනේ. අලුත්ම පාඩමක අලුත්ම කොටසකින් පටන් ගන්න නිසා. ඒ නිසා මම ඔය ප්‍රශ්න හතර ඩිස්කස් කරන වෙනම වීඩියෝ එක ඔතන තුන සහ කලින් එකේ තුන ඒතකොට හයක් තියෙනවානේ. ඒ හයම ඩිස්කස් කරන වෙන වීඩියෝ එකක් මම ගේන්නම්. ඒතකොට ඔයාලට පුළුවන් ඔයාලා තනියම කරපු ඒවා හරිද වැරදිද කියලා බලලා සතුටු වෙන්න. හරි ගියොත් නම් සුපිරියර් වැඩේ කොට දාගන්න පුළුවන්. වැරදුනත් අවුලක් හිතන්න එපා. වැරදුන නිසා ඔයාලට පාඩමක් ඉගෙන ගන්න පුළුවන්. මෙන්න මෙතන තමයි මට වැරදුනේ කියලා ඉගෙන ගන්න පුළුවන්. එතකොට අදට මේ වැඩේ ඉවරයි.
දැන් ඔයාලද නෝ ගේට් එක නැන් ගේට් එක ඉගෙන ගත්තේ පාර ලොජික් ගේට් එක දිහා බලන් බූලියානු ප්‍රකාශයක් හදන්නේ කොහොමද කියලා බැලුවා. බූලියානු ප්‍රකාශයක් දිහා බලන් ට්‍රුත් ටේබල් එක අඳින විදිය බැලුවා. ඉතින් අද වැඩ ගොඩක් කරලා තියෙනවා. ඔයාලා අද කරපු ටික දැන් ස්ක්‍රීන්ෂොට් ගොඩක් ගහගත්ත ස්ක්‍රීන්ෂොට් ටික දැන් ඉවර වෙච්ච ගමන් පුරවන්න. දැන් බත් කෑව හෝ නැතා හෝ කමන්නේ ටක් ගාලා විනාඩි 5ක් ඇතුළත තරම් ටියුට් එකේ ඒ ටික පුරවන්න. පුරවලා බත් කන්න ගිහිල්ලා වැඩ ටික කරලා ඉවර වෙලා පුළුවන් නම් අද නිදා ගන්න කලින් ආයෙ අර ටික රිවයින්ඩ් කරලා බලන්න මේක මේ ටික කියලා දුන්නාද මට මේ ටික කියලා දුන්නා මට මේ ටික දැන් පුළුවන් බැරි නම් ඒ කියන්නේ කියවලා බලද්දී ආයෙ තේරුම් නැත්නම් ආයෙ වීඩියෝ එක බලන්න يعني බලන්න ඕන කියලා තීරණය කරගන්න ඔයාලා පස්සේ ආයෙ වීඩියෝ එක බලන්න තේරෙන්නේ නැත්නම් ඒ තේරුනේ නැතත් මැසේජ් එකක් දාන්න නම්බරේට හරිද හරි එහෙනම් අදට වැඩ ටික ඉවරයි හරිද එහෙනම් ඉතින් අපි ආයේ ලබන සඳා බලමු ආයේ ලබන සඳ ගොඩක් දුරට වීඩියෝ එකක් වැටි බලමු මම ඒක කියන්නම් ගොඩක් දුරට බලාපොරොත්තු වෙන ලබන සඳ පාර්ට් 3 වැටෙනවා පාර්ට් 3 වලින් මම ගොඩක් දුරට බලන්න try කරනවා මේක ඉවර කරන්න ඒ කියන්නේ ලොජික් ගේට් ඉවර කරන්න try කරනවා අපි බලමු දාලා කරගන්න පුළුවන් වුණොත් කරලමු නැත්නම් පාර්ට් 4 එකකට යන්න බලමු ඒක අපි ඉස්සරහට බලමු ඉතින් එහෙනම් අදට ගින් එන්න මතක තියාගන්න මේ හීන දකින්න අය වෙනුවෙන් හීන හැබෑ වෙන්නේ නැහැ හීන වෙනුවෙන් වැඩ කරන අයට තමයි හීන හැබෑ වෙන්නේ එහෙනම් ඉතින් ඔයත් හීන දකින්න නැතුව හීන වෙනුවෙන් වැඩ කරන්න මොකද ඔයාලේ අම්මයි තාත්තයි වයසට යනවා ඔයා විභාගේ පස්සට දාන්න ඔයා විභාගේ පස්සට දානවා කියන්නේ ඔයාගේ අම්මයි තාත්තයි වයසට යනවා ඉතින් ඒ දේ කරන්න එපා ඔයාලා පුළුවන් තරම් ෆස්ට් try එකෙන් මැච් එක ගහලා A level කරන්න A level කරලා A level පාස් වෙලා කැම්පස් එකට යන්න මොකද ඒ දෙන්නගේ සතුට ඒක එතකොට ඉතින් කියන්න තියෙන්නේ මහන්සියලා වැඩ කරන්න කැපවීමෙන් වැඩ කරන්න හීන වෙනුවෙන් වැඩ කරන ඔයාලට ජයෙන් ජයම වෙන්න ඕනේ එහෙනම් අදට ගින් එන්න ඊළඟ දවසේ හම්බෙමු අයබෝවන්